සියලු දෙනාම පංචශීලයේ සමාදන් වෙන්න নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinadana veramani sikkhapadang samadhiyami Kamesu miccacara veramani sikkhapadang samadhiyami Musavada veramani sikkhapadang samadhiyami Surameraya majjapama dattana veramani sikkhapadang samadhiyami Satu kian Samanta Cakkavalesu atra gaccantu devata Saddhammang muni rajase sunantu sagga mokkadang Dhamma savana kalu ayang badanta Dhamma savana kalu ayang badanta Dhamma savana kalu ayang badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Avijja paccaya sankharati මාලදෙනිය රාජමහා විහාරාධිපති
අති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රදාන වැඩමවා වැඩ සිටින ප්‍රාදේශීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි භික්ෂුණීන් වහන්සේ මාළදෙණිය රජමහා විහාරස්ථානයේහි දායකත්වයේ උසුලමින් කටයුතු කරමින් අද මේ ධම්සභා මණ්ඩපය මෙහෙවන්නට යෙදුණු තරුණ දරුවන්ගේ විද්‍යාලීය ජීවිතය සිහිපත් කොට ඒ සිසු දරුවන් ඒක රාශී වෙලා තමන්ගේ ගුරු පියවරු ගුරු මෑණිවරු සම්බන්ධ කරගෙන මේ අවස්ථාවට සහ සම්බන්ධ වන සංවිධායක මණ්ඩලයේ සහ බැඳුණු පවුල්වල හිතයිසී ඒ සියලු ආචාර්ය මහත්ම මහත්මීන්ගෙන් අවසරයි සදහැබර කාරුණික පින්වතුනි පින්වතියනි ලෞතුරා තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් දහම් කරුණු කීපයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන පින්වන්ත ධම්සභා මණ්ඩපය පළවෙනි වතාව නෙමෙයි මේ ජීවිතේ බණ අහන මේ ජීවිත ගමනේ තම තමන්ගේ වයසත් එක්ක ගලපලා බැලුවොත් මතක නැති තරම් වාර ගානක් ඔබ ධර්මානුශාසනා ශ්‍රවණය කරලා ඇති. ඒ ශ්‍රවණය කරන ධර්මානුශාසනා වල එක දහම් කරුණ බැගින්ගෙන ඔබ ජීවිතේ හැදුවා නම් මං හිතන්නේ ඒකේ තියෙන වටිනාකම ඔබටම අත්විඳින්න තිබුණා. සමහරු එහෙම විඳිනවා ඇති. ඒත් ශ්‍රී ලාංකීය මේ ජන සමාජයේ දිහා බලාගෙන ඉන්නකොට මට පේන්නේ බණ අහන තරමට ධර්මයේහි පිහිටා කටයුතු කරන ඇත්තෝ හිග බව. අතීතයේ අපි චූටි කාලේ මට දැන් අවුරුදු 49යි. මම වයස 23 දී මහාන වෙලා පැවිදි ජීවිතේට දැන් 26යි. මේ ආපු ගමන් මගේ මට අවුරුදු 44ක් විතර වගේ හොඳට මතකයි. අපි පොඩි කාලේ තිබුණු සමාජයට වඩා හාත්පසින්ම වෙනස් වියරු ගොරහැඩි නපුරු පාපතර ක්‍රියා වැඩි ශ්‍රී ලංකා ද්වීපයක් තියෙන්නේ. එහෙම ජන සමාජයක් තියෙන්නේ. ඒ වුණාට බොහෝ තැන කියනවා ලංකාව දියුණුයි ඉස්සරට වඩා ගොඩාක් වටිනාකම් තියනවලු කියලා. මට පේන තරමේ වටිනාකමක් නැහැ. මිනිහෙක් මිනිස් ගති ඇතිව දිගාසිරි විඳින්මින් නිර්වාණයට යන මගක් දකිනවා නම් තමයි වටිනා සමාජය. తాවකාලික ලෞකික ගොරහැඩි මේ සමාජය ඇතුලේ අහස උසට මාලිගා තිබුණත් ඒ මාලිගාවේ පාපයෙන් පිරුණු ගති නම් ඒ සමාජයේ දියුණුවයි කියලා කියන්න බෑ. අහසින් දියඹෙන් ගොඩබිමින් නානාතාලේ සුඛෝපභෝගී යාන වාහන පියාසර කළත් ලෞකික රාගික කෙලෙස් බර ලෝකයේ විවිධ විචූරණ ඇඳුම් පැළඳුම් කෑම බීම බඩු භාණ්ඩ ආදියෙන් පිරීතිරී ගියත් මිනිසාට මිනිසෙකු හැටියට ජීවත් වන්නට ඉඩ නැත්තේ නම් සත්වයෙකුට නිදහසේ ස්වකීය සත්ව ජීවිතය විඳින්නට ඉඩ නැත්නම් ඒ සමාජයෙන් ඇති පළක් නැහැ. ඒ නිසා පින්නතුනි අපි බණ අහනවයි කියලා මේ කරන කාර්යභාරය ඇතුලේ බොහෝ වියදම් කරලා සැලසිරි ගොක්කොල ඇතිව සෙනග රැස් කරලා වෙනදාට වඩා උත්සවශ්‍රීයෙන් මේ කටයුතු අපේ රටේ කරනවා. පිළිපදින ඇත්තෝ හිගයි. ආටෝපිත ලස්සන බෞද්ධ සංස්කෘතියක් හදාගෙන මල් පූජා, දේව පූජා,
තොරන්, දන්සල්, පෙරහැර නානාවිධ තාලේ පුද පූජාවන්ගෙන් ගහන වුණත් හදවත්වල නැත්තම් ලස්සන ගතියක් අපි මේ යන ගමනෙන් ඇති පළක් නැහැ. පින්නතුනි, ඒ නිසා මේ ධර්මානුශාසනාව අහන ඔබ වෙනදා සිටි මිනිහාට වඩා වෙනස් වූ මිනිහෙක්ම නිර්මාණය වෙන්න ඕනෑ කියන එකයි මගේ දැක්ම. වයෝවෘද්ධ ඔබේ ජීවිතයේ සිට ඉතා ලපටි ලදරුවා දක්වා වූ තේරෙන අවදියේ ඉන්න මේ සියලු දෙනාම ස්වකීය ජීවිතය තම තම නැන පමණින් දැනගත යුතු මම නම දෙම් සදහම් පහදා සිටු. තම තමන්ගේ නුවණසේ පරිද්දෙන් මේ ධර්මකාරණා අවබෝධ කරගෙන රත්නත්‍රය මගේ ජීවිතයයි කියන හැඟීමෙන් පැහැදි සදහසිතකින් යුක්තවම මේ ධර්මානුශාසනාවට එකතු වෙන්නේ. බණහන එක ලාභයි කියලා ඉගෙන ගන්න. ලෞකික කෙලෙස් බර ලෝකේ මොනතරම් දේ තිබුණත් බණහන එක හරි ලාභයි. කාගෙන්ද බණහන්නේ? දැන් තියනවාද විශ්වාසයක්? කවුරුවත් ගැන විශ්වාසයක් නැහැ ඇත්තටම හිටියට. ගෑනිට මිනිහව විශ්වාස නැහැ, මිනිහට ගෑනි විශ්වාස නැහැ. ඒ තැනටම ඇවිල්ලා දැන්. රටේ රජ්ජුරුවෝ ගැන රටවැසියන්ට විශ්වාස නැහැ, රටවැසියෝ ගැන රජ්ජුරුවන්ට විශ්වාස නැහැ. මේ ළඟදී මං අහගෙන කියනවා රජ්ජුරුවෝ ප්‍රවෘත්ති වලට දැම්මා එතුමාගේ කියමනක්. ලංකාවේ තියෙන මාධ්‍යයන් හරහා එතුමාට නොඑක් විදිහේ නිന്ദා අපහාස කරනවලු රටේ බහුතරයක්. එතකොට ඒ උන්දට තේරෙන්න එපා බහුතරයක් කැමති නෑ වැඩවලට කියලා. නේද? ඒ උන්දට තේරෙන්න එතකොටම දැන් බහුතරයක් කැමති නැති හින්දා මේ නිന്ദා කරන්නේ කියලා. එතකොටවත් වෙනස් කරගන්න එපා ඇතම් ගති. නෑ වෙනස් වෙන්නේ. පාලකයෝ ඔක්කොම එහෙම තමයි මම දැකපු මම පොඩි කාලේ ඉඳලා මුණ ගැහිච්චි. පාට මාරු වෙනවා මිසක් මිනිහා සත්‍ය අසත්‍යයෙන් සත්‍යයට මාරු වෙන්නේ නැහැ. මේ සමාජය ඇතුලේ බොරුව වංචාවෙන් මිනිසුන්ව මුදවාගෙන නිවැරදි සත්‍යවාදී ගමනකට මිනිසුන්ට නව නිර්මාණාත්මක ගමන් මග එනේන මිනිහා හදයි කියලා බලන්න හිටියාට හැදුවේ නැහැ කියන එකයි මගේ දැක්ම. ලංකාව දවසින් දවස ණය වෙලා ඒ ණය ගෙවා ගන්න බැරුව දැන් බූතලේ කෑලි උකසුත් තියෙනවා අප්පා. ලංකාවේ බූතලෙන් කෑලි උකස් තියෙනවා. පෙර මුතුන් මිත්තෝ ආරක්ෂා කරලා රැකලා දීපු එක දියුණුවටලු කියලා පුතා. කැත ගතියක් තියෙන්නේ කැත ගතිය. මේ රට කාපු කාබාසනියා කරපු මිනිස්සු තේරුවොත් පොදුවේ අරගෙන මට සංස්ථාවලින් කිව්ව හැකි පූජකයෝ සහ පාලකයෝ මේක විනාශ කෙරුවේ. රටවැසියා අහිංසකයි. අහිංසක රටවැසියා මේ අදූරදර්ශී පාලකයෝ පූජකයෝ පෙන්නන වංචනික ලෝකයට රැවටිලා ඔවුන් පස්සේ යන ගතියක් තියෙන. ඒ නිසා ධර්මානුකූලව බලලා යථාර්ථවාදීව සත්‍ය අවබෝධයෙන් විශ්වාසය ගොඩනගාගෙන සමාජය ඇතුලේ සැරිසරන්නේ නම් හැසිරෙන්නේ නම් තමයි වටින්නේ. සමගිය බලය වේ සම විට සැපත ඇති වේ අසමගිය දුක වේ එයින් සැමටම විපත් සිදුවේ. සමගියක් නෑ. සමගිය නැත්තේ විශ්වාසය නැති තැන සමගිය නෑනේ. විශ්වාසය ඇති තැන තමයි තද බැඳීම තියෙන්නේ. ඒක අපේ රටේ නෑ. ඔයාලා අහලා ඇති. අපේ හාමුදුරුවනේ සමා වෙන්න ඕනේ. හාමුදුරුවරුන්ට කියනවා නේද ගණයෝ කියලා. කියනවා නේද? හාමුදුරුවන්ට කියනවානේ ගණයෝ කියලා. කියලා නැද්ද?
ගණයෝ කියලා නෑ. හොඳද නරකද? හොඳ නෑ. ගණයෝ කියන එක හොඳයි. නේ ගණයෝ කියන එක හොඳයි. මං හරි කැමති මේක. ගණයෝ කියනවටත් කැමති, ගණයෝ වෙනවටත් කැමති. දැන් ඒ ඝන ගතිය නැති එකයි මේ තියෙන්නේ. සිරිමත් බඹසිරාසෙහි පාපිසිනා සරියුත් මහා මුගලම් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝ ගාන සොබනා මුදුනත් බැඳ නම දිම්බැති පෙමිනා පිළිවෙත් පිරු ආර්ය මහා සංඝ ගණයා සෝභමානයි. ඔය තියෙන ගණයා කියලා. ගණයා සෝභමානයිලු. කොහොම හිටියොත්ද? පිළිවෙත් පිරු ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව විනයානුකූලව උන්වහන්සේගේ න්‍යාය ධර්මයන් ගරු කරමින් ප්‍රතිපත්ති ගරුකෝ බුද්ධ පුත්‍රයන් ලෙස හැසිරෙන්නේ නම් සංඝ ගණයා සෝභමානයි කියලා මේක කියනවා. දැන් ගණයා ගාව ඒක නෑ. දැන් ඒක නෑ කියලා මට පේනවා. සාංගික දානෙට විතරනේ නේද අපේ ආඳුරු. සාංගික දානෙට ගියපුවාම කියනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සිට සරියුත් මුගලන් පරම්පරානුඥාතව අවිච්ඡින්නව පැවතගෙන එන ලෞතුරා බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ආර්ය මහා සංඝ ගණයාට මේ දාණය සංඝ සතු කොට පූජා කරමි කියලා සාදු කියන්නේ කියලා මිනිස්සුන්ට මිනිස්සුත් සාදු කියනවා අප්පා. මිනිස්සු සාදු කියලා දාණය පිළිගන්නපුවාම දානේ වළඳලා එළියට බහැපු වෙලාවේ ඉඳලා අර ගණ කොම නැහැ. කොටසක් UMP, කොටසක් ශ්‍රී ලංකා, කොටසක් පොදු පෙරමුණේ, කොටසක් JVP, කොටසක් හෙළ උරුමේ, කොටසක් බොදු බලසේන, කොටසක් රාවණා බලසේන, කොටසක් මහසොහොන් බලසේන. දැන් ශාසනය අරන් ගියාකද පුතා මෙහෙම? වේදිකා ගණනාවක ඉඳගෙන උම්මත්තකයෝ වාගේ එක එක જાති කියද්දී අය ශාසනය අරන් ගියාකද එකට? අන්‍ය ආගමිකයන්ට බයිනවා බෞද්ධයව අන්‍ය ආගමීකරණය කරනවලු කියලා. මම බයින්නේ නැහැ අන්‍ය ආගමිකයන්ට. වැටයි නියරයි ගොයන් කයිනා කාට කියන්නද? හීන් අප්පුව හූ කියාපිය කිව්වලු. දැන් ඒක තමයි ස්වකීය ජාතිය ඉදිරියේ දේශයේ ඉදිරියේ ස්වකීය බෞද්ධ දර්ශනයේ ඉදිරියේ තමන්ම උඩ බලාගෙන කෙල ගහ ගන්න ගතියක් තියෙන. ඒ නිසා පණ පිහිටුවල හැංගීමෙන් තමන්ගේ වැරදි අඩුපාඩු ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත් දනන් දෙන ඕවා වැද්දන් කියන බණමෙන් අනුන්ට අවවාද කරන්නට පෙර තමන් සුදුසු ගුණ ධර්මවල පිහිටලා කටයුතු කරන්නේ නම් පමණයි කාට වුණත් යථාර්ථයට එන්න පුළුවන්. නොයසේ නම් අර පාපයේ ඇලුණු වැද්දා කියන බනසේ පාපයට බර වැද්දාගේ බනසේ වෙනවා. එහෙනම් මේ භාගයට දන්නා ලෝකයේ ඇතුලේ අවිශ්වාසයෙන් පිරුණු ලෝකයේ ඇතුලේ විශ්වාසය තහවුරු කර ගන්නට බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන මහා සංගරුවන ගැන මෙලෝ පරලෝ ගැන කුසල් අකුසල් පිළිබඳව හා සමාජ සබඳතා මත ගොඩ නැගෙන සියලු සැක දුරු කොට සත්‍ය අවබෝධයෙන් විශ්වාසය ජනනය කරගෙන විශ්වාසා පරමා ඥාති ලෝකයේ උතුම්ම බැඳීම නැකම විශ්වාසයයි කියා අවබෝධ කරගත යුතුයි. ඒක හම්බෙනවා බණ ඇහුවාම නුවණින්. දිට්ඨින් උජුං කරෝති ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. මේ ඉන්න බහූතරයා මිත්‍යා දෘෂ්ටිකයි අතරම. ඔයාලා මිත්‍යා දෘෂ්ටිකමයි. ඒ ස්වාමීන් වහන්සේ මූණ බලාගෙන එහෙම කියන්නේ. මට පේන්නේ මිත්‍යා දෘෂ්ටික වැඩ පුතා සමාජය දිහා බලන් ඉන්නකොට. ලස්සනයි. වැඩ ලස්සනයි. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයි.
මල් පූජා කරන්නේ ඇයි? ඇයි අපි මල් පූජා කරන්නේ? කොයි වෙලාවට පූජා කරන මල්ද හොඳ? මල් පූජාව කොයි වෙලාවට කළොත්ද හොඳ? උපාසකම්මලා මේ උන්දලා සිල් ගන්න එනවා පන්සල් වලට. ජීවිතේ ගොඩක් කල් සිල් ගත්තා. සමහර විට සිල් රෙද්ද පිටින්ම මැරිලා යනවා. හැබැයි සිල් රෙද්ද පිටින් උපදින්නේ නැහැ. හෙළුවෙන් තමයි උපදින්නේ. ඒ උපදින තැනත් අපිට මනුලොව වෙයිද කියා මට විශ්වාස නැහැ. එහෙනම් පිම්පුරා මරණාසන්න මොහොතේදී ප්‍රකෘති සිහියෙන් මරුනේ නැත්තම්, සම්‍යක් දෘෂ්ටියකින් මරුනේ නැත්තම් හතර මහා පායට යනවා. එහෙනම් ඍජුව දකින්න පුළුවන් හයියක් Taman තුල ගොඩනගා ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි අවබෝධයට එන්නේ. මල් කොයි වෙලාවෙ පූජා කරුවත් කමක් නෑ අම්මා. අහවල් වෙලාවෙ පූජා කරනකොට ආනිසංස වැඩි කියලා එකක් නෑ. කොයි වෙලාවෙ පූජා කළත් කමක් නෑ, කොතන පූජා කළත් කමක් නෑ. බුදුන් දහම් සංගුණ දැක ඔබ සදහැයෙන් යුක්තව මල් පූජා කිරීමේ අර්ථය අවබෝධ කරගෙන කොතන පූජා කළත් කමක් නෑ. ඒක මහසෝනේවත් කමක් නෑ. බුදු සිරිපා පහස ලැබමින් හරි කමක් නෑ. හැබැයි මල් පූජා කරන්නේ පරවෙනවා බලන්න. පරවෙන මල් දිහා දැකලා පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං. මේ පිපුණු සුවඳ ලස්සන මල් මන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි. ජනිත වන කුසලයෙන් මට අමා නිවන් සුව වේවා. ලැබෙන කුසලය පුප්පං මිලායාති යතා ඉදම්මේ. යම් සත්‍ය වූ ලෝක ධර්මයකට එකඟව මේ මල් හැකිලේද පරවේද මිය යයිද එලෙසින්ම මාගේ කියා අල්ලාගෙන පෝෂණය කරන රැක බලාගෙන ඇති දැඩි කරන ආදරය කරන මේ ශරීරයද මටත් හොරෙන් ක්‍රමයෙන් වියකී ගිලිහි ජරා වී ගිලන් වී මරණයෙන් සමුගන්නා බව මම දනිමි. කායෝ තථායාති විනාශ භාවං. මේ කුණු කයද විනාශ වන බව මම දනිමි. මොන ගෑනිද මොන මිනිහද මට කියන්නකෝ. මෙවුන්දලා සිල් ගත්තට පූජා කරපු මල් පර වෙනවා දිහා බලලා බවුන් වැඩුයි. බවුන් වඩන්නේ මල් තිබ්බා දන්නා තරම් ගාතා කිව්වා පැන්නා ගියා. එව්වා අපි පුණත් එකයි පර වුණත් එකයි මැල වුණත් එකයි අකිලුණත් එකයි. මෙවුන්දගේ වැඩේ මෙවුන්දා කෙරුවා. අර ප්‍රායෝගිකව බවුන් වඩලා ප්‍රායෝගිකව අධ්‍යයනය කරලා මේ අනිත්‍ය වූ ලෝකය තේරුම් ගන්න තියෙන පින්වන්ත ප්‍රායෝගික වැඩසටහන්. නමුත් ඒකෙන් වැඩක් ගන්න. මල් පූජා එමට පුතා දාස්පෙතියා පූජා, රෝස මල් පූජා, නෙළුම් මල් පූජා, පිච්ච මල් පූජා. දැන් ඒක නිකන් ව්‍යාපාර වාගේ හදාගෙන එක එක ලාභ වලට උද්දච්චකමට අහංකාරකමට කරනවා මිසක් අර්ථකින් කරන්නේ නැහැ. රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේට මල් පූජා කරනවා හෙලිකොප්ටරෙන් ගිහිල්ලා. හෙලිකොප්ටරෙන් ගිහිල්ලා මල් පූජා කරනවා. අරක උඩට ගිහිල්ලා මල් හුඟ හලපුවාම බසවක් කොළම වැව් පිටියේ මල් ඉතුරු වෙන්නේ ගිහිල්ලා. යොදුන් ගානක් උඩ ඉඳලා මල් අතාරිනවා. ජයශ්‍රී මහා ශ්‍රවන් රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේට අර මහා හුළඟට බසවක් කොළම තූපාරාමෙනුත් එහානේ වැටෙන්නේ. ඒක මල් පූජාවල පුතා. ඔය පිච්ච මල් පූජාවට යන එක ගෑණියෙකුට මිනිහෙකුට මල් පූජාවේ අර්ථය දැකලා නම් එන්න හම්බෙන්නේ කවදාවත්. දාඩිය මුගුරු දාගෙන අර මැද මළුවේ පෙත් මගේ මං එක දවසක් බලන් හිටියා පිස්සෝ වාගේ.
කේන්තියෙන් වියරුවෙන් හිර වෙවි තැලි තැලි පොඩි වෙවි යනවා නාකිම මෙවුන්දලා. නාකිම මෙවුන්දලා. ඔව්වාර මක්කලි ගෝසහල අජිත කේස කම්බලි නිගණ්ඨ නාත පුත්තගේ වැඩ. බුදුහාමුදුරුවන්ගේ වැඩ නෙමෙයි නේද මහත්තයා? බුදුහාමුදුරන්ගේ වැඩ නෙමෙයි මෙව්වා. එව්වාටම පවන් ගන්නවා අපේ හාමුදුරුවරු. පවන් ගහලා මිනිස්සු අගාධයට යවනවා මිසක් ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන ලෝකයේ දකින්න ප්‍රවේශ කරන්නේ මම් පෙත් පාදන්නේ. ලෞතුරා බෞද්ධ දර්ශනයත් එක්ක ගලප බැලුවොත් අපි ගොඩක් කරන්නේ මායාකාරී දේවල්. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලා අබරණ රිසිලෙස සරසුම් පාලා ගියවැනි බවුරු කෝලම්ම තමයි. නානා ප්‍රකාර කෝලම් අපිට පේන්න තියෙන්නේ. මෙවුන්දලා මේ රංගපාන රංගපෑමන ඇත්තෙම බොරුවක්නේ. දැන් මෙහෙම බැලූ බැල්මට මේ ඔක්කොම හෙට නිවන් යයි වාගේ පාට. හැඩේ සදැහැතිකොම. ඒ වුණාට ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මද, මාන බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළ. කසල ගොඩයයි වදාළ කෙලෙස් ධර්මයන්ගෙන් පිරී ගිහිල්ලා නම් තමන්ගේ චිත්තසංතානය තුල ගොඩ නැගෙන සිතුවිලි ඔබ යන්නේ පින්නතුනි නිවනට නෙවෙයි. ඔබ යන්නේ සතර මහා පායට. ඒ නිසා අවබෝධයෙන් ජීවිතය දකින්නට රාගික කෙලෙස් බර ලෝකේ මේ පංචේන්ද්‍රයන් ඔබව මුලා කොට ඉල්ලන දේ දෙන්න යන්න එපා. විනාශයට යයි ඔබ. ඒ නිසා තමයි අවබෝධයට ගන්න කියන්නේ. ජීවිතය දකින්න. මේ ළඟදි කොල්ලෙක් හීනයක් දැකලා අපේ පන්සලේ වැඩට එනවා මේ දවස්වල බාසුන් නැහැ. මං තේ අරගෙන ගියා දවාලේ. තේ අරගෙන ගිහිල්ලා මයිල ගහ යටින් තියලා මං පිටිපස්සෙන් ඇවිල්ලා ගඩොල් ගොඩ උඩට වෙලා ඉඳගෙන බලාගෙන හිටියා කපරාරු කරන දිහා. අත්තඩ දෙන කොල්ලා ගේ ඇතුල් පැත්තේ හිටියේ මං පිට පැත්තේ මාව පේන්නේ නැහැ බිත්තියට වැහිලා. බාසුන් නැහලා අතින් කියනවා කොල්ලා එදා රෑ දැකපු හීනයක්. මං බාසුන් නැහලට අතින් කිව්වා මං ඉන්න බවාංග වන්න එපා කියලා. මටත් හීනේ හඬ. කොල්ලා ආසම නාට්‍ය මේ දවස්වල රූපවාහිනියේ තියනවලු ඉන්දියානු නාට්‍යයක් ආසම ඒකලු අර නායා ඉන්න නාට්‍ය වෙලාවකට නායා වෙනවලු වෙලාවකට ගෑණි වෙනවලු කියලා එකක් තියෙනව නේද? මොකද්ද පුතා ඒක? ප්‍රේම දඩයම ඒකෙන්ම කියනවා ඒක බලන්න එපා කියලා මෝඩ කතාවක් කියලා ඒකෙන්ම කියනවානේ ප්‍රේම දඩයම. දඩයම කියන්නේ මරනවා. ප්‍රේමය කියලා කියන්නේ ජීවය මරනවලු. යථාර්ථය මරා දානවලු. ඒක බලනවා මේ උන්දලා දත නියවාගෙන මොකාය වුවත් කමක් නැහැ. ඇහැට හැඩයිනේ. ඒ නිසා බලනවා. අර මෝඩ කොළුවත් ආසම ඒකටලුනේ. ආසම නාට්‍ය බලලා රැයට කාලා නිදාගත්තලු. පාන්දර 2ට විතර තද නින්දෙදි හීනයක් දැක්කලු. හීනෙන් ගියාලු ඉන්දියාවට. කොල්ලා කියනවා දැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 4 මුල්ලවත් දන්නේ නැති ගොම් වස්සා නින්දෙන් ගියාලු ඉන්දියාවට හීනෙන්. ඉන්දියාවට ගිහිල්ලා සිවන්නේලා ගෙදර ගියාලු. බලන්නකො මේක ගිහින් තියෙන දුර. සිවන්නේලා ගෙදර ගිහිල්ලා ඒ ගෙදරට වෙලා ඉන්න වෙලාවේ පොලිසියෙන් පැන්නලු. පොලිසියෙන් පයින්නකොට වටපිට බැලුවලු දොරකඩක් තිබුණලු ඒකෙන් එළියට පැනලා දිව්වලු. ටික දුරක් දිව්වලු පොලිසියෙන් පස්සෙන් එලවගෙන එනවලු
වේගෙන් දුවන්න කියලා හිතලා දුවන්න එක තැනමලු පුතා. එක තැනමලු කොච්චර දිව්වත් දුවන්න බෑලු. පොලිසියෙන් ළඟ එනවලු හදවත ගැහෙනවලු බය හිතිලා පිටිපස්ස බලනකොට පොලිසියෙන් අල්ලන්නම හදනවලු. ඒ වෙලාවේ කෑ ගහගෙන නැගිට්ටලු. නැගිටලා ඇඳේ ඉඳගත්තලු. ඉඳගෙන වටපිට බලනකොට ගෑණි චූටි එකයි බුදිලු. ඒකගේ ඇඳේ බුදිලු ගෑණි චූටි එකයි. මේ කසාද බැඳලා ළමයෙකුත් ඉන්න මේ කා තමයි සිවන්නේලා ගෙදර ගිහිල්ලා තියෙන්නේ. අර නාට්‍යයට මොනතරම් රිංගලා තියෙනවද බලන්නකෝ. මේ කසාද බැඳපු විවාහ ජීවිතයක් ගෙවන එක්දරු තාත්තෙක් වෙච්චි මේ කාලකන්ණියා. එතකොට හිතන්න කසාද නොබැඳපු කෙලෙස් බර රාගික ලෝකයේ ඉන්න ළමයින්ගේ ඔළුව කොච්චර වියරු වට්ටනවද? මේ ඉන්න ඔක්කොටම එක හා සමාන බුද්ධියක් තියෙනවද? නැහැ. ඒ ව්‍යාකූල වූ මනසකින් යුතු මිනිස්සු ඉදිරියට අර වාගේ කැත දර්ශන ගෙනල්ලා සංස්කෘතියෙත් නෙමෙයි, ජාතියෙත් නෙමෙයි, ආගමෙත් නෙමෙයි, දේශෙත් නෙමෙයි, නින්දිත ඒවා ගෙනල්ලා දානකොට පාලකයෝ කියන උන්ට ඔළුව තියනවා නම් මේක අපේ රටට උචිත නෑ කියලා වාරණය කරන්න එපා. ඒක වාරණය කරන්නේ මගේ බණ වාරණය කරනවා මන් දන්නවා. මගේ බණ වාරණය කරයි අරක වාරණය කරන්නේ. ඕනෑ දෙයට තියෙන්න දෙන්නේ එපා දේ තමයි ජීවත් කරවන්න හදන්නේ. ඒ නිසා පින්නතුනි සම්‍යක් දෘෂ්ටිය තිබ්බේ නැත්තම් හිත හීලා නැති වුණොත් මේ පංචේන්ද්‍රයන් කියන තැනට අපි වැදගෙන යනවා. පංචේන්ද්‍රයන් ඉල්ලන දේ අපි දෙන්න උත්සාහ කරනවා. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා කියන ගාථාවෙන් බදාම ගොඩ උඩම තියාගෙන මම ඒකට බණ කිව්වා එදා. දුර ගමන් යන තනිව හැසිරෙන කුළු හරකෙක් වාගේ හිත මෙල්ල කරගත්තේ නැත්තම් මාර බැමි වලට පටලැවෙනවා. ඔය කතන්දරේ ඔය හීනේ අපි ඉස්සරහ කිව්වා මිසක් ගෑණි ඉන්න තැන කියන්න එපා කිව්වා. නෑයෝ ඉන්න තැන කියන්න එපා කිව්වා. තෝවාගේ පව්කාර ගති තියෙන රාගික කෙලෙස් බර මිනිහෙක් ළඟ අසල්වැසි දරුවෙක්වත් තියලා යන්නේ නැහැ කිව්වා. බිරිඳගේ නංගිව තියලා යන්න බෑ කිව්වා උඹ ගාව. ඒ තරම් උඹ රාගිකයි. අර ටීවී එකේ පෙන්නපු සිවන්යාගේ රූප ස්වභාවයේ ඇඟපසඟ දැක්ක උඹට ඉන්දියාවට යන්න තරම් පෙරේත ගතියක් ආවා නම් මේ ඇහැට කනට ජීවමාන පේන ලාලිත ගෑණියක් මුණ ගැහුනොත් උඹේ හැටි මට හිතාගත්ත හැකි කියලා මං කිව්වා. කියලා අර ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ චිත්ත වර්ගයේ උගන්වා වදාළ ගාථා දෙකක් විතර මං කියලා ඒකේ අර්ථය කියලා එක්කගෙන ගිහිල්ලා වර දැන් තේ බීපිය කියලා තේ දුන්නා. පින්නතුනේ ලෝකයේ එහෙම එකක් අපිව මම්මුලා කරනවා. හැම වෙලාවෙම අපායට බර ගතියක් තියෙන්නේ. ඒ නිසා තමයි ප්‍රඥාවෙන් ලෝකයේ දිහා බලලා ලෝකයේත් එක්ක ජීවත් වෙන්න මහන්සි ගන්න ඕනේ. එහෙම මහන්සි ගන්න මිනිහාට චිත්ත මස්ස පසීදති මෙලොව ජීවිතේ සතුටත් පරලොව ජීවිතේ සතුටත් සදාකාලික සතුට නැමැති අමා මහ නිවනින් සැනසීම ලැබීමේ මහා වාග්ය උදා කර ගන්නත් පුළුවන්. ඒ උතුම් වාසනා මහිමයට පත්වන්නට මේ ධම්සභා මණ්ඩපය තුරුණු දරුවන් විසින් සංවිධානය කරන ශිෂ්‍යයන් ආදි ශිෂ්‍යයන් හැටියට එක පන්තියේ ඉගෙනගත් සිසු කැල දැන් රටේ විවිධ පැතිකඩවල විවිධ වෘත්තීන්ගේ විවිධ තැන්වල ඉඳගෙන අරමුණු කරලා සාදයක් පවත්වලා වෙලක වැව්තාවල්ලක කනත්තක අරක්කු බෝතල් ටිකක් ගෙනල්ලා හිස් කරලා විනාශයක් කරනවාට වඩා පුහුදුන් මිනිසුන්ට ධර්ම අවබෝධය පිණිස ධර්ම දානයක් දෙමු. ඒ වෙනුවෙන් අපිට සිත් සතර උගන්වපු ගුරුවරුන් අපි එක්කගෙන ඇවිල්ලා උපහාරයක් හැටියට එතුමාලාට ආශිර්වාද කරමු කියන හැඟීමෙන් මේ උත්තම කාර්යය කළන්නේ මගේ පැවිදි ජීවිතයේ සම්බන්ධ වෙන පළවෙනි පින්කම මේ විදියට කරන. මං ඒ හින්දා ආශිර්වාද කරනවා විශේෂයෙන්ම මේ දරුවන්ට ගුරු ගෞරවය අවබෝධ කරගෙන ගුරුවරයාගේ සේවය අවබෝධ කරගෙන අඳුරෙන් එළියට අපිට එන්නට අත දීපු මේ උතුම්
ආදිතපයන්ට අපේ වැඩිහිටියන්ට එවැගේම අපේ කුල දෙටුවන්ට පූජෝපහාරයක් පිණිස මේ මහජනයා කැඳවාගෙන අවුදින් ඔවුන්ගේ දුක්ගිනි නිවා ගන්නට යන ගමන් මඟ සරුසාර කර ගන්නට ධර්මය දානය කිරීම පින් සිද්ධ වෙන උත්තම කාර්යයක්. ඒකයි මගේ අගය මේ වෙනුවෙන් තබන. ඒ නිසා ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාවේ බෙලෙන් ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ අනන්ත වූ ආශිර්වාදයේ බලය කරන කොටගෙන සිතූ පැතූ සියලු සම්පත් සමෘද්ධ කොට ලෞතුරා බුදුන් දැකා මා මහ නිවනින් සැනසීම වේවා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. අපේ මහත්තුරුන්ට චුට්ටක් අමාරු දැනෙයි. ටික වෙලාවක් අතපය වකුටු කරගෙන ඉන්න ටිකක් අමාරුයි දැන්. මං හැබැයි පොඩි වෙලාවක් කියන්නේ බණ. මම මාතෘකාවක් ලැබුවා ධර්මානුශාසනාවට. මොකද්ද මාතෘකාව? අහුන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර. මේක කොහෙද සඳහන් වෙන්නේ බෞද්ධ දර්ශනේ? හේතුඵල වාදේ පටිච්ච සමුප්පාද දේශනාවේ. පටිච්ච සමුප්පාදේ මොනවද උගන්වන්නේ? හේතුඵල වාදේ මොනවද බුදුහාමුදුරුවෝ උගන්වන්නේ? සත්වයෝ සංසාර භව ගමනේ මැරෙමින් ඉපදෙමින් උපතේ සිට මරණය දක්වා අනේක දුක් විඳිමින් යන සංසාර භව චක්‍රය තමයි මේක උගන්වන්නේ. ඒකට හේතු වෙන ධර්මතා. භවයෙන් භවයට පුනරපි ජනනම් පුනරපි මරණම් පුනරපි ජනනී ජඨරේසයනන්. යලි ඉපදෙනවා යලිඳු මැරෙනවා මැරි මැරි නැවතත් උපදිනවා. ඒ දුක් විඳින්මින් ඉපදී යන ගමනට හේතු වන ධර්මතා තමයි පටිච්ච සමුප්පාද දේශනාවේ සඳහන් වෙන්නේ. මං ඒ ධර්මතාවයන්ගෙන් එකක් තමයි කියන්න හදන්නේ. සියල්ලටම මුල මේ ලෝකයේ සිද්ධ වෙන සියලු වද වේදනා දුක් කරදර කම් කටුළු නිගාමී ක්‍රියා හැම එකටම අසංවර්ධිත හැම වැඩකටම පාදක වෙන පළවෙනි ධර්මතාවය මං කියන්න හදන්නේ මේක මුළු රටටම කියන්න ඕන. ඒ නිසා ගිහි පැවිදි හැමෝම දැනගන්න ඕන. මොකක්ද ඒක? අවිජ්ජා. අවිජ්ජා පත්‍ය සංඛාර. සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ආදී සසර ගමනේ අනේක දුක්ඛම් කටළු වලින් රැගත් මේ ජීවිතය අපාගාමී කරනවාට වඩා සුගාමී මගක තබන්නට නම් ඔබ අවිජ්ජා දැනගත යුතුයි. මොකද්ද පුතේ අවිජ්ජා කියන්නේ? අවිජ්ජා ලේසි හොයන්න විජ්ජා දන්නවනම් නේද? විජ්ජා දන්න අයට අවිජ්ජා ලේසිනේ. මොකද්ද විජ්ජා කියන්නේ? මාළදෙනිය විජ්ජා නැද්ද? එමට ඇති අය බලන්න දෙයක් නැහැ. විජ්ජා කියන්නේ විද්‍යාව. විජ්ජා කියන්නේ විද්‍යාව. විද්‍යාව කියන්නේ ඔය විද්‍යා පන්ති යන දරුවෝ කවුරුවත් ඇවිල්ලා නැතුව ඇති. සාමාන්‍යයෙන් දරුවෝ එක්කන් එන්නේ නැහනේ බණ අහන්න යන්න. දරුවෝ එක්කන් යන්නේ කානිවෙල් වලට. සංගීත සම්දර්ශන තියෙන අර තක්කඩියන්ගෙන් පිරුණු පිට්ටනි වලට. මගුල් ගෙවල් වලට සාදවලට. එව්වට තමයි ළමයි අරන් යන්නේ. පන්සල් වලට බණ පොලකට ළමයි ගෙනියන්නේ අපේ සංස්කෘතියේ නේද? ඒ තරම් වාසනාවන්ත මව්කමක් සහ පියකමක් මේ උන්දලාට තියෙන. කඹුරාපන් ඇයි බොලන්. සිංහලේ මට කියන්න වචනයක් නෑ වෙන.
ඒ තරම්ම නිගාමී ගමනක අපි යන්නේ. පින්නතුනි, විද්‍යාව කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ ගනු ලබන සත්‍ය නිගමනය, සත්‍ය අවබෝධය, බුද්ධිය, එහෙම නැත්නම් ප්‍රඥාව. බුද්ධිය කියන්නේ ප්‍රඥාව කියන්නේ විද්‍යාව නම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අනවබෝධය, නොවැටහීම, අපේ වචනෙන් කියනවා නම් මෝඩකම. දැන් මාළදෙනියේ මෙවුන්දලා විද්‍යාද අවිද්‍යාද? ඈ විද්‍යා තියෙනවා, විද්‍යාව මට පේනවා. ඇත්තටම අපිට දුක හිතුණත් අප අවිද්‍යාව. අපි කවදා හරි නිවන් දක්නා මොහොත දක්වාම අවිද්‍යාව අඳුරේ තමයි අපා වෙන්නේ. අවිද්‍යාව සදහටම දුරු කරපු දවස තමයි නිර්වාණගාමී වෙන දවස. බවුන් වඩාපු ධානලාභී තවුසෝ පවා ඇතැම් කෙලෙස් ධර්මයන් නිසාවෙන් අත්හැරියා. හාමුදුරුවරු හැටියට ඉඳලා පුතා බණ පොත කියවලා මේ ලෝකේ සත්‍ය වූ ධර්මතාවයන් කොච්චර අධ්‍යයනය කරනවද? ඒ තියලා කොහේ හරි මායාකාරී අංගනාවක් එල්ලාගෙන සිවුරු ඇරලා යන පෞකාර කාලකන්ණියෝ එමට. ඔව් සිවුරු අරිනවා පුතා. මේ වාගේ මෝඩයෙක් ලෝකේ ඉන්නවද? ලෝකයේ තියෙන උතුම්ම ජීවිතේනේ මේ පැවිදි ජීවිතේ. එතෙන්ට ඇවිල්ලාත් ඒකේ ඇවිදලත් සැරිසරලත් ඒක අවබෝධ කරගත්තේ නැති පෞකාරයා පුතා සිවුරු ඇරලා යනවා. මෝඩේකා ගුණධහමින් වෙලුවත් වැඩක් නැහැ කියන්නේ ඒකනේ. දකින්නේ ජීවිතේ අවාසනාවන්ත ගමනක් යනවා. ඒ නිසා අපිට තියෙන්නේ අවිද්‍යාව. ගිහි පැවිදි බහුතරයක් 99.999%ක්ම කිව්වට කමක් නැහැ. 0.1ක් තියලා පැත්තකින් යම් මාර්ගඵලලාභී ධානලාභී බුද්ධිය පසක් කරගත්ත යමෙක් හිටියොත් නිර්මාණය අවබෝධ කරගෙන ඒ ඔස්සේ යන්න මඟ හදාගත්ත එහෙම කෙනෙකුට ඒ 0.1ක් තියලා මං කිව්වේ 99.999%ක්ම ඉන්නේ කන පිටට අවිද්‍යාවෙන්. විද්‍යා ගතියක් නැහැ. අපේ තියෙනවා මෝඩ ගති. මෝඩයි කියලා මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. එකින් එක එක්කෙනා මෝඩයි කියලා මට කිව්ව හැකි මෙතන ඉඳලා ගත්තොත් එහෙම ඔහොම. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා සූත්‍රයක් තියෙනවා. පින්නතුනි මෝඩය හොයන්න හරි ලේසි. මෝඩයා හොයන්න ක්‍රම 5ක් බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා. අපි කැමති එව්වා මේවනේ. අපි කැමති සැප විඳින්න නේද? අපි කැමති නිදහසේ ඉන්න. අපි කැමති හැම වෙලාවෙම විනෝදයෙන් ප්‍රීතියෙන් ඉන්න. අපි කැමති පෝසත් වෙන්න. අපි කැමති නිවන් දකින්න. මේවා කැමතිනේ. කවුරු හරි ඉන්නවද මේවට අකමැති? නෑ, මේවා ඔක්කොම කැමති එව්වා. සතුට, සැනසීම, ප්‍රීතිය, සැපත, නිදහස, නිර්වාණය මේවා අපි ඔක්කොම කැමති අය. අපි කැමති ඒවට බව පෙනිපෙනී දැනම සතුට, සැනසීම, ප්‍රීතිය, සැපත, සෞභාග්‍ය, නිර්වාණය නැති වෙන වැඩ යමෙක් කරයි නම් ඒක මෝඩයානේ අප්පච්චි. ඒ කැමති වටිනාම දේවල් නොලැබිලා යන තාලයට වැඩ කරනවා නම් ඒක මෝඩයා. මෝඩ ධර්මතාවයන් 5ක් තියෙනවා නිර්වාණය නොලැබෙන. මොනවාද ඒ 5? මොනවාද පුතේ ඒ 5? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. නිවන, සතුට, සැනසීම, ප්‍රීතිය නැති කරලා දාන ධර්මතා 5යි.
ඒවට කියනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේවට කියන්නේ පොදුවේ පංච නීවරණ ධර්ම. නිවන් මඟ වසාලන ධර්ම. මෙලව ජීවිතේ නිවීම නැති කාටවත් සසර ගමනේ නිවීම හම්බෙන්නේ නැහැ. සසර ගමනේ නිවීම නැති කාටවත් සදාකාලික නිවන හම්බෙන්නෙම නැහැ. ඒ නිසා තමයි මෙලව ජීවිතේ ඉස්සරළම අපි නිවන්න මහන්සි ගන්න ඕනේ. සමහරු කියනවා මගෙන් කාටවත් කරදරයක් නැහැනේ. ඒ හින්දා මං සිල් ගත්තේ නැතුවට, පන්සල් ගියේ නැතුවට, දන් දුන්නේ නැතුවට කිසි ගැටලුවක් නැහැ කියන අය ඉන්නවා සමාජේ. ඉගෙන ගත්ත මගේම වැඩිහිටි ගුරුවරයෙක් හිටියා අපේ කාර්ය මණ්ඩලේ. මිනිස්සයා එහෙම. මං ඒ ගමන ඇහුවා අයියන්ඩිගේ බැංකුවේ සල්ලි තියෙනකම් පොතේ අයියට ගිහිල්ලා කොලයක් අස්සම් කරලා දීලා සල්ලි ගත්ත හැකි. බැංකුවේ සල්ලි ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ ගිහිල්ලා කොලයක් අස්සම් කරලා දෙන්නකෝ බලන්න. අයියන්ඩිට සල්ලි දෙයිද කියලා. අයියන්ඩිට සල්ලි හම්බෙන්නේ නැහැ. එතකොට අයියට කැමති දෙයක් ගන්න බෑ. සතුටක් සැපතක් විඳින්නට මේ භෞතික ලෝකයේ අවශ්‍ය කිසි දෙයක් වින්දනය කරගන්න ඕන දේ ගන්න අයියට එහෙන් සල්ලි දෙන්න. ඒ වගේම තමයි සසර පින් තියෙනකන් ජීවිතේ වින්දනය කෙරුව හැකි. පින ඉවර වෙච්ච ගමන් පාපය උදා වෙනවා. කණ්ඩ බොණ්ඩ නැතුව අන් අයට අතපාණ්ඩ වෙන දවස වාගේ අපිට පින්නතුනි කර්මයා බලවත් වෙලා දඬුවම් කරනවා. මම මේ කාරණාව පැහැදිලි කරන්න එක දවසක් උදාහරණයකට කිව්වා මහින්ද මහත්තයාට වෙච්ච දේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට උනේ ඒකනේ පුතා. තව අවුරුදු දෙකක් තිබ්බා. රටේ රජ්ජුරුවෝ හැටියට ඉන්න. හැබැයි බලවත් වූ රාජකීයත්වයට හිමි කුසල ධර්මයේ ඉවර වුණා. පෝෂණය කරලා තිබ්බේ නැහැ. ඒ නිසා අවුරුදු දෙක තියෙද්දී කර්මානුරූපව මාරයා ඉස්පතු වෙලා අදහසක් ඔළුවට දැම්මා ඒ දඬුවම දෙන්න ඉල්ලපන් ඡන්දේ කියලා. ආණ්ඩුව විසිරුවා හැරලා ඉල්ලපන් ඡන්දේ කියලා තල්ලු කෙරුවා පුතා. හිත වෙනස් කරනවා කර්මයේ පටිසන් දෙනකොටම. හිත වෙනස් කරලා බලවත්ව තල්ලු කරනවා එතෙන්ට. තල්ලු කරලා පව්කාරයෝ වටේට ගෙනල්ලා ගොඩ ගහලා ලෝකයාගේ ආදරේ තිබිච්ච එක නැති කරලා දාලා ඡන්දෙට දැම්මා. ඡන්දෙන් පෙරදුනා පුතා. රාජාසනේ හිටපු සිංහාසනේ හිටපු මිනිහා දැන් ආම් විසික්ක වෙලා පල්ලෙහා පුටුවකට වෙලා ඉඳගෙන දත නියවාගෙන බලාගෙන ඉන්නවා. කර්මයාගේ බලවත්කම වුණාම දැන් අද දවසේ අපි මේ ඉන්නවනේ. සසර පින් තියෙන හින්දා ඔහොම ඉන්නවා. සසර පුණ්‍ය ශක්තිය ඉවර වෙච්ච ගමන් බලවත් කර්මයක් ඇවිල්ලා හෙට උදේ අංශභාගය හැදෙන්න බැරිද? ඔක්කොම ඉවරයිනේ කෙරු. ඔක්කොම කෙරුන් ඉවරයි. ගත්තු යාන වාහන ඇඳුම් පැළඳුම් කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි රන් රිදී මුතු මැණික් ඔක්කොම ඒ තැන්වල තබා තියා අපිට උඩු බැලි අතට ලෙඩ ඇඳක ගිලන් ඇඳක ඔත්පල වෙලා ඉන්න වුණොත් දැනෙන වේදනාව කොපමණදයි කිව හැකිද? කියන්න බෑ. ඒ තරම් බලවත් වූ එකක් පුතා අපිට පේන්නේ නැතුව අපි පිටිපස්සේ ඉන්නවා. කොයි අතට පෙරලයිද දන්නේ නැහැ. ඒ නිසා තමයි ලැබෙන හැම මොහොතකම උපක්‍රමශීලීව බුදුහාමුදුරුව අනුදැන වදාලා සම්පatti හතරක්. ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, කාල සම්පත්තිය, පයෝග සම්පත්තිය කියලා. ඒකේ පයෝග සම්පත්තිය මිනිහෙක් ජීවමාන මේ ලෝකය හැඩ කරන ප්‍රයෝග. පයෝග කියන්නේ පාලි වචනේ, ප්‍රයෝග කියන්නේ සංස්කෘත වචනේ, සිංහල වචනේ උපක්‍රමශීලී බව. උපක්‍රමශීලී බව තියෙන්න ඕන. සූක්ෂම උපක්‍රම පාවිච්චි කරන්න ඕන පුතා මේ මිනිස් ජීවිතය නිර්මාණශීලීව විඳින්න. විවාහයක් ගෙවන්න සූක්ෂම උපක්‍රම ඕන. රාජකීයත්වයේ රටේ රජ්ජුරුව සූක්ෂම උපක්‍රම ඕන. සත්පුරුෂ සූක්ෂම නිර්මාණශීලී කලමනාකරණය කරන ලද උපක්‍රම පාවිච්චි කෙරුවොත් මේ ලංකාව ගොඩනගන්න පින්නතුනි අවුරුදු 5ක් හොඳටම ඇති.
මං රටවල් වලට ගිහිල්ලා තියෙනවා බොහෝ දියුණු රටවල් වලට කෙටි කාලයක් ඇතුලේ සංවර්ධනය කරපු රටවල් වලට ගිහින් තියෙනවා කොරියාව ඕස්ට්‍රේලියාව වගේ. අපෙන් බත් ගෙනහිල්ලා කාපු, අපෙන් කැඳ බීපු, අපෙන් සීනි තේ කොළ ගෙනහින් තේ බීපු ඒ රටවල් වල දැන් අපේ මිනිස්සු 16 හැටියට වැඩ කරනවා පින්නතුනි දහස් ගාණක්. පදිංචි වෙලා ඉන්නවා අපේ අය ලංකාවේ නිදහස නැහැ කියලා ගිහිල්ලා, ලංකාවේ ආදායම් නැහැ සස්ත්‍රීක නැහැ කියලා ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ ඉන්නවා පවුල් ලක්ෂයකට විතර. පවුල් ලක්ෂයක් විතර. ජනගහනය කොච්චරක් ඇද්ද අපේ අය? කොරියාවේ ඉන්නවා පින්නතුනි 42000ක් තරුණ දරුවෝ අපේ අය. වැඩට ගිහිල්ලා කොල්ලෝ දුක් විඳිනවා. ලොකු පඩියක් හම්බෙනවා. නමුත් දුක් විඳිනවා. පැය 12 13 14 වැඩ මැෂින් වල කෑලි වාගේ පුතා. මැෂින් එක හරෙන් එවන කෑල්ල ඊළඟට ඉඳගෙන මෙයා ගන්න ඕන. මැෂින් එක නවතර වෙනකම්ම මෙයා ගන්න ඕනේ. ගත්තේ නැත්නම් වැටෙනවා, වැටුනොත් කැඩෙනවා. කැඩුනොත් පඩිය නැහැ. එහින්දා දාඩිය මුගුරු පෙරාගෙන හොටු කඳුළු පෙරාගෙන අර එන මැෂින් එකෙන් එවන කෑල්ල අරන් මෙහෙම ගොඩ ගහන්න ඕනේ. පුදුම ව්‍යායාමයක් තියෙන්නේ. එච්චර වීරිය කරලා පුතා ලංකාවට සල්ලි එවනවා. ලංකාවේ හිඟමනේ මකාගෙන මේ රට හදාපන් කියලා 42000ක් කොල්ලෝ එහෙ. මේ රටේ ඉන්න මිනිස්සුන්ට පිස්සු හින්දා පිට රටට විකුණාපු ගෑණියෝ එවන සල්ලි වලින් වැඩකුත් නැහැ. පිට රටට විකුණාපු කොල්ලෝ එවන සල්ලි වලින් වැඩකුත් නැහැ. කොල්ලෝ එහෙ ඉඳලා ගෑණු එහෙ ඉඳලා රටට එනකොට රටත් නැහැ පුතා. කෑල්ල විකුණලා. රජ රටිනුත් කෑල්ලක් විකුණන්න යනවලු කියලා තියෙනවා. හරියට දන්නේ ඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයෙන් අක්කර 300ක කෑල්ලක් බංගලාදේශයට දෙන්න යනවලු කියලා මං අහගෙන හිටියා. ප්‍රවෘත්ති වලට කියනවා. මං ඔය බණ කියන්න එනකොට යනකොට රේඩියෝ එකේ කියන ඒව අහගෙන යනවා. රූපවාහිනියන් නම් සංසාරයට බලන්නේ නැහැ මං. ලේකෝප වෙනවා බැලුවොත්. ඒ නිසා බලන්නේ. පින්වත් අපිට තිබුණු පුණ්‍යවන්ත ඒ ජීවන ගමන નિසරු වෙලා තියෙන්නේ පාලකයෝ පූජකයෝ ඇතුළු සියලු රටවැසියන්ට තිබුණු අර ප්‍රඥාව නැති වෙලා ගිහිල්ලා අඥානවන්ත ගති ලක්ෂණ ඇවිල්ලා අපිට මෝඩකමක් දැන් ආරූඪ වෙලා තියෙන්නේ. ඒ මෝඩ සිතුවිල්ලෙන් කරන සියලු කාරණා චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනස. ඒකනේ පුතා ඔය කරන වැඩවල මෝඩ ගති, කියන වචනවල මෝඩ ගති. ඒ වගේම හිතන සිතුම් වල තියෙන්නේ මෝඩ සිතුවිලි. ඒවා මත පිහිටලා රට කරවනකොට ආගම දහමේ නායකත්වයේ දරනකොට යම් තැනක ආයතනයක නායකත්වයේ දරනකොට ඒ ආයතනයට, ඒ පවුලට, ඒ රටට, ඒ සංස්ථාවට උරුම වෙන්නේ විනාශය මිස සතුට සැනසීම නෙමෙයි. ඒකයි මං කිව්වේ අපි ඔක්කොම මෝඩයි කියලා. බලන්නකො ඉස්සර තිබිච්ච අපේ රටද කියලා දැන් කාම ඡන්දෙන් පිරිලන්. රට දියුණු නම් එහෙම වෙන්න බෑ. මහලු නිවාස වැඩි මිසක් අඩුද? වැඩිනේ නේද? ළමා නිවාස වැඩි මිසක් අඩුද? ළමා නිවාස වැඩි වෙනවා. ශ්‍රී ලංකා පොලිස් ස්ථාන වැඩි වෙනවා මිසක් අඩු වෙනවද? නෑ. අයිස්ලන්තෙට පොලිසියක් නෑ. අයිස්ලන්තෙට යුද හමුදාව නෑ. ඇයි පුතේ කවදාවත් ගහගන්නේ? හොරකම් නෑ, මැරකම් නෑ, දූෂණ නෑ, වංචා නෑ. ඔක්කොම නිහතමානී මිනිස්සු. ඒ හින්දා ඕනේ නෑනේ පොලිසිය. කොච්චර සතුටුද? එතන නිවන වගේ ඇති කියලා මට දැනෙනවා. එතන නිවන වගේ ඇති. පුදුම නිමිච්ච ගතියක් ඇති. නිරවුල් සමාජ ක්‍රමයක. අපේ මේ දැවෙන ඇවිලෙන ප්‍රශ්නනේ තියෙන්නේ. ඒව හදාගෙන ඉන්නේ කාමච්ඡන්ද. ඡන්ද කියන්නේ කැමැත්ත. ඔව් කල් ගියා. කල් ගියා. ඡන්ද කල් ගියාට අපි ගාව තියෙනවා ඡන්ද. ස්වකීය ජීවිතය තුල. කාමය කියන්නේ
ඡන්දය කියන්නේ කැමැත්ත, කාමය කියන්නේ අපි තේරෙන වචන ටිකකින් කිව්වොත් එහෙම ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රයන් පිනවීම කාමය. පිනවන්න ඇති කැමැත්ත කාමච්ඡන්දය. පිනවන්න ඇති කැමැත්ත කාමච්ඡන්දය. තියෙනවද නැද්ද? පිනවනවද නැද්ද? පිනවනවා. පිනවනවා නම් මෝඩ තමයි. පිනවනවා නම් මෝඩ තමයි. මං කියවනේ මෝඩේ හොයන්න ලේසි බුදුහාඳුරෝ සූත්‍රයක් කියලා තියෙනවා කියලා. නේද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ. දැන් අරකට අනුව මේක හොයන්න හරි ලේසියිනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ කාමච්ඡන්දය කියන්නේ න්‍යාය ධර්මයට දාලා සමාජයේ බලනකොට අපිට පේනවා ඒ ධර්මතාවයට අනුව මේ මිනිස්සු මෙහෙමයි කියලා. ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලයේ එම ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙක මත අඳින ලද සමචතුරස්‍රයන්හි වර්ගඵලයේ එකතුවට සමාන වේ. මේ ගණිත න්‍යාය සූත්‍ර බෞද්ධ දර්ශනයේ බුදුහාමුදුරුවෝ ඕන තරම් ඔබ්බලා තියෙනවා. ඒක තමයි ඇත්ත විද්‍යාව. ඒ නිසා මේ අයගේ ඇහැ කන නාස ආදී ඉන්ද්‍රියන් හැම වෙලාවෙම දුවන්නේ නරකාදී හොයාගෙන. ඔයාලා ගෙවල් වල බලන්නකො මොන තරම් ජරාවද කියලා. ඕනෑ දෙයට වඩා එපාද? අර ලොකු සැටි ඕනෑම දින්ද ගන්න. ඕනෑමද? ගෙදර මොකෙක්වත් නැහැ. හැබැයි සැටිය තියෙනවා. තියෙන සැටියත් මහත්තයා ටෙන් රෙද්දකින් වහලා තියෙන්නේ මුල්ලෙන් තියලා. ගෙදරට යන අයට ඉඳ ගන්න අර ප්ලාස්ටික් දම්රෝ පුටු දෙන්නේ. සැටිය වහලා. ඇයි? මැරිච්චම වල වටේ තියන්න. මහ ගොන් සත්තු జాතියක් ඉන්නේ පුතා. මෝඩ සත්තු జాතියක් ඉන්නේ. වෙනදා රෙදි ටික අපුල්ලා ගත්ත අපිට තමන්ගේ රෙද්ද හොදාගත්ත අපිට අතින් හොදාගත්තේ ලස්සනට. දැන් ඒකට මැසිමක් ගෙනල්ලා මුල්ලෙන් තියාගෙන මැසිමට රෙද්ද දාලා උදේ හවස අර සල්ලි ඉල්ලන්න එන මිනිහා එනකොට හැංගෙනවා. අරක ණයට ගෙනත් තියෙන්නේ වාරික ගෙවන්න. රෙද්ද දාලා හොදලා මුට්ටියට අහරෙන් එනකොට රෙද්ද හොදපු මැසින් එකේ සල්ලි ඉල්ලන්න මේක හැංගෙනවා පුතා. ඒකට රෙදි නෑ. අර මිනිහා ඉදිරියේ හිටගත්තොත් එහෙම. රෙද්ද තියලා කතා කරන්නේ. මහා ලොකුවට පූජානමට උද්දච්චකමට තමන්ගේ ප්‍රමාණය දන්නේ නැතුව මාන්නාදික වැඩ කරන්න ගිහිලා කරගත්ත හදිය. කාන්තාවන්ගේ කාලය පිරිමහ ගන්නලු ඒ වැඩ කෙරුවේ. පිරිමහලා එවුන්දා කරපු දේ මට කියන්නකෝ දැන් කාන්තාවෝ කාලය පිරිමහගෙන ස්කූටරයක් ගෙනත් දුන්නා එවුන්දාගේ කාලය පිරිමහන්නලු. බෙන්ඩරයක් ගෙනල්ලා දුන්නා කාලය පිරිමහන්න. වොෂින් මැෂින් එක ගෙනාවා කාලය පිරිමහන්න. එයින්දා උයන් නැතුව මිනිහා එනකොට රයිස් දාගෙන එනවා කාලය පිරිමහන්න. චූම්පාංකාරයා පාරේ යනකොට පාරට පැනලා නයිටිය පිටින් උදේ පාන්දර මේකි කම්මැලි කොමට නැගිට්ටේ නෑ උයන්ද. ළමයි ඉස්කෝලේ යවන්නත් ඕනේ. දැන් කන්න දීලා යවන්න දෙයක්වත් නැහැ, ගෙනියන්න දෙන්න දෙයක්වත් නැහැ. පාරට පැනලා චූම්පාන්ට අත දාලා මාළු බනිස් අරන් පොඩි එකාගේ බත් පෙට්ටිය ඔබලා ඉස්කෝලේට එවනවා. මං ගුරුවරයෙක් හැටියට පුදුම විදියට කනගාටු වුණා. බත් පෙට්ටිය අරලා බල්ලා පොඩි උන්ගේ. මං ඊට පස්සේ ගුරු දෙගුරු රැස්වීමට අනිවාර්යෙන් එන්න කියලා පණිවිඩයක් යවලා. වැදූ අම්මා මතක් වෙන જાතියේ කතා කිව්වම ලංකා අතීතය ගැන කියා මව්කම ගැන පියකම ගැන කියා මං මේ දරුවන්ට කරන අපරාධය සුද්දාගේ පිටි ඔබලා මෙව් මරනවා උඹලා කියලා කිව්වා. ඕන තරම් කෑම බීම අපිට හදාගන්න අතට පයට වාරුව හයිය තියෙද්දි පරිසරයේ තියෙද්දි කරන අපරාධය ගැන මං කිව්වේ. දැන් කොස්සට ඕන තරම් ගස්පල්ලේ වැක්කිරිලා කෙහෙල් මුහ ඕන තරම් ගාල් මරුවා පැටලිලා කෙහෙල් කනේ නැට්ට මේ විතර දිගට තියෙනවා පුතා. අර
මල් පෙති වැටිලා ඇවිල්ලා සුරුට්ටුව වායේ කෙහෙල්මුවේ. ඒ වෙනකන් ඇල්ලුවේ නෑ කෙහෙල්මුවේ. කෙහෙල්මුහ කන්නේ. පොලොස් ගස්වල ඕන තරම් පොලොස් ගෙඩියක් කන්නේ. කොහිල දැල්ලක් කපලා කොහිල දැල්ල කන්නේ නෑ. ගොටුකොළ ටිකක් කඩලා ගොටුකොළ කන්නේ නෑ. පූච්චානමෙන් උද්දච්චකමෙන් වැසී ගිය මේ ශ්‍රී ලංකා ද්වීපේ මෙවුන්දලා සෝයා මීට් පරිප්පු සැමන් වාගේ ඌ එක්ක මැරිලා ඉන්නේ. ලේසි කෑම හොයලා තියෙන. රාගික කෙලස් බර ලෝකයේ ඇතුලේ සිද්ධ කරගත් අපරාධයක. ඔයාලට පේනවා ඇති වර්තමානයේ මම දැක්කේ නැති අසුන්දර දර්ශන. වර්තමානයේ ඔයාත්තන්ගේ ඇහැට ඕන තරම් වැටෙනවා ඇති මේ රාගික කෙලස් බර ලෝකේ. මටත් වඩා ළඟ ඔබ ඉන්න හින්දා. අතීත මුතුන් මිත්තෝ උගන්නාපු ශ්‍රී ලංකාවේ ඔබට ජීවත් වෙන්න වරම් නැත්තම් කවදාවත් බෑ හදන්න ලංකාව. මේ රටේ සම්පත් තියෙන්නේ පින්නතුනි. කුෂිකාර්මික රටක් හැටියට සංවර්ධනය කරන්න තවමත්. එයින් එහා සම්පත් නෑ මේ රටේ. ඒකට හොඳට ඉඩකඩ තියෙනවා සම්පත්තිය තියෙනවා ස්වභාවිකව. ඒ සම්පත්තියේ ප්‍රයෝජනයට අරගෙන ලෝකයා ඉදිරියේ තියන්න ඕන. මං කොරියාවේ ඉඳලා එනකොට ගෙනාවා පෙන්නන්න හැම જાතියකින්ම හදපු බීම වර්ග. අපේ රටේ මොනතරම් දියුල් විසික්කනවද? සියඹලා විසික්කනවද අපතේ යනවද? කොස් දෙල් පොල් කොච්චර අපතේ යවනවද? දෙහි කාලයකට මාකට් එකට ගෙනහිල්ලා වැව පාවුලට තේක්ක වතු වලට ලොරි පිටින් හලනවා. දෙහි මොනතරම් වටිනා බීම හදන්න පුළුවන්. නමුත් දැක්මක් තියෙන ඔළුවක් ඇති පාලකයෙක් රටට පහළ වෙන තුරු මේවා නිර්මාණය වෙන්නේ. පූජකයෝ හිටියාට රජුන්ට උපදෙස් දෙන ආත්මාර්ථකාමී දෘෂ්ටියක ඉඳගෙන පූජකයෝද කටයුතු කරන බැවින් පූජකයාද රටට ජාතියට ආගමට ගරුව යන ගතියක් මට පේන්න නැහැ. ඒ නිසා පින්නතුනි ලෝකයේ ඉදිරියේ සැබෑ මිනිසෙකු වෙන්නට ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ යහපත් දැක්මක් ඇති කරගෙන කෙලස් බර ලෝකයේ ඇහැ කන නාසාදී ඉන්ද්‍රියයන් තෘප්තිමත් කරමින් යන මායාවෙන් අත මිදෙන්න මාන්සි ගන්න. මම ඔය එකක් දෙකක් තුනක් කිව්වේ අපේ රටේ මහත්තයා ඉස්සර අම්බලන්නේ තිබ්බේ නේද? දුර ගමනක් යන මිනිහෙකුට ඉඳලා යන්න අම්බලන් තිබ්බේ. දැන් අම්බලන් තියනවද? දැන් අම්බලන් නැහැ. දැන් තියෙන්නේ හෝටල්. දැන් මං ඔය ආපු කිලෝමීටර 200ක් විතර 180ක් 200ක් විතර දුර ආවා. ඒ ගෙවාගෙන දුර ගමනේදී බෝඩ් දකින්න ඇති 100 ගාණක් කාමර ඇත බුදියන්න යන ගම. කාමර නැති වුම්මයි පාරේ යන්නේ. ඒ තරමට මේකේ පෞකාර දෘෂ්ටියනේ. පෞකාර දෘෂ්ටිය. මේවා පේන්නේ නැද්ද? ඒක දියුණුවලු පුතා. ඒක දියුණුවලු. අර ගෙදර තට්ටු ගණන් උසට හදාගෙන අර කොහේ හරි වැවුතාවල්ලක මුඩුක්කුවක දෙන කාමරයක බුදියලා යන එක ඒක දියුණුවලු. ඒ කාමරේට දහසින් බැඳි පියලි පූජා කරලා පවුලත් අවුල් කරගෙන යන්න යනවා. ඔයාලා දැක්කද මන් දන්නේ මේ ළඟදී ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිලධාරියෙක් වැඩ ඇරිලා ගෙදර යන්නේ නැතුව කාමර ඇත තැනකට ගිහිල්ලා අනුන්ගේ අනියම් බිරිඳ ඉන්න තැනට ගිහිල්ලා අනියම් බිරිඳගේ ගෙදර ගිහිල්ලා ඉන්න වෙලාවේ ෆෝන් එකට ලියුමක් ඇවිල්ලා ෆෝන් වලට දැන් ලියුම් එන්නේ මැසේජ් එකක් ඇවිල්ලා ඒ ගමන අර යහනේ ඉන්න ගමන්ම මැසේජ් එක ආවා ආරෙන් මෙහෙම ෆෝන් එක කෑ ගහන්න ඇති අනියම් බිරිඳ එබුවා ෆෝන් එක ඔබලා බැලුවා බලනකොට වෙනත් අනියම් බිරිඳකගෙන් තව මැසේජ් එකක් ඇවිල්ලා දෙන්නයි අන්තපුරයක් තිබිලා තියෙනවා ඇති. ඇයි පුතා අන්තපුරයට වියදම් කරන්නත් අමාරු නෑනේ. පාරේ හිටියා කළුවරාල්ලලා තැනක පොලිස් නිලධාරියා එන වාහනේට වැලි ලෝඩ් එකට ලී ලෝඩ් එකට හරක් ලොරියට හෙල්මට් නැති එකාට අතපෑවා. අතපාලා ඉවර වෙලා කීයක් හරි ගත්තා. අර යුනිෆෝම් එකේ තිබ්බ අමරණීය ගුණය මේක මරලා මගදී හොරා කාලා කොහෙදෝ තියෙන මුඩුක්කු ඇස්සේ රිංගලා එව්වට සල්ලි බඳිනවා.
මේ කාලකන්ණියට එහෙම පෙරේත ගමනක් තිබිලා තියෙනවා. අර මැසේජ් එක දැකපු ගෑණි රණ්ඩු වුණා. උඹට අනියන් ගෑනු දෙන්නෙක් ඉන්න බෑ මං විතරයි කියලා. රණ්ඩුව උස්සන්න වෙලා කෝපාවිෂ්ඨ වෙච්ච මේ නපුරු දුෂ්ට ගෑණි සල්ලාලකමට මේසේ උඩ තිබ්බ තියුණු මුවහත තියෙන පිහියක් අරන් අර මිනිස්යාගේ ශරීරයේ වටිනාම කෑල්ලක් මුලින්ම කපලා දැම්මා. කපලා විසිකරවුවා ලේ වැක්කිරෙනවා. විජහට දඩිවිඩි ගහලා පොලිස් නිලධාරියා කලිසමයි කමිසේ ඇඳගෙන එළියට බහින්න බෑ පුතා තෙමා වැක්කිරෙනවා ලේ. ගෑනිත් එතකොට බය වුණා කෝපයට වැඩේ කෙරුවාට. එළියට පැනලා කෑ ගැහුවා උදව් කරන්න කියලා. අසල්වැසියෝ දුවගෙන ඇවිල්ලා බලනකොට මිනිහෙක්ගේ ලේ ගලනවා. තුස්නීම් භාවයෙන් විජහට ත්‍රිවිල් එකක් ගෙනල්ලා ලෙඩාව දාගෙන යන්න හදනකොට ගෑණි ආපිට කෑ ගැහුවා පොඩ්ඩක් ඉන්න කියලා. ගෑණි ගෙට දුවලා රෙදි කෑල්ලක අර කෑල්ලත් ඔතාගෙන ඇවිල්ලා දුන්නා. තව කෑල්ලක් තියනවා කියලා. කෑල්ලයි මිනිහයි දෙන්නම අරන් ගිහිල්ලා ඇමුන්නුවා පුතා ඉස්පිරිතාලෙන්. දැන් අමුණලා තියෙන්නේ. ඇමුණුවට වැඩක් නැහැ. ඇයි? දැන් අමුණාගෙන කොහාටද යන්නේ? ශ්‍රී ලංකා පොලිසියට යන්න බෑ ඒකව සේවයෙන් පහ කරනවාමයි පහ නොකරුවොත් ඒක පොලිසිය නෙමෙයි පුතා පෙරේත පාදයක්. ගෑණි ගාවට යන්න බෑ ගෑණිගේ ගෙදරට යන්න බෑ අය. මේ මිනිහාට අය අනුන්ගේ කේලම් අහලා තෝ කියන්නේ ඔව්වා කියලා කියන්න බෑනේ දැන් ඔප්පු වෙලානේ පුතා. ලෝකෙම දන්නවා දැන් මේ මිනිහා කරපු අපරාධේ. සහෝදරයෙක් ගාවට අම්මා තාත්තා ගාවට යාළු හිත මිත්‍රාදීන් ගාවට ගිහිල්ලා මූණ පෙන්නුව හැකිද? මූණ පෙන්වන්න බෑ. මැරෙන මොහොත දක්වාම පටිසන්ධීලා මැරෙන්නේ මේ කරපු අපරාධේ. බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ කාමච්ඡන්දය කියන එකේ බර දන්නේ නැතුව රිංගනවාට සමහර විට මාළදෙනියෙත් ඇති ඔය වාගේ අප්පලා. නැත්තේ නෙමෙයි තව කැපුවේ නැති එකේ අඩුව තියෙන්නේ. මං ඒ කපයි කියන හැඟීමෙන් මේ කියන්නේ ඒ තැනට වැටෙන්න ඉස්සරලා ඒකෙන් අත මිදෙන්න. හතර හන්දි කඩන්න ඉස්සරලා ඒකෙන් අත මිදෙන්න. පොලිසියට වැටිලා හිරේ විලංගුවේ වැටිලා නිന്ദා අපහාස විඳින්න හතර වරිගයක් කෙලස ගන්නට කලියෙන් තමන් ගාව තියෙනවා නම් එවැනි දුරුගුණයක් ගෑණියෙක් හෝ වේවා මිනිහෙක් ගාව ඒකේ බරපතලකම තේරුම් අරගෙන අතෑරියොත් හොඳයි. ඔය මෙලොව පටිසන්ධන කොටස සසර ගමනේ. අද උදේ මං කැකිරාව විද්‍යාලයේ බණට ගියා. උදේ පාන්දර නැගිටලා යනකොට කලාවැව බන්ට් එකේ බැල්ලියක් යනවා. ඒ බැල්ලිගේ ලිංග ඉන්ද්‍රිය කුණු වෙලා පණුව ගහලා. සාමාන්‍යයෙන් අර වැලි යනෝදා ගෙඩියක් වාගේ පණුව ගහලා පහලට කඩා වැටිලා එල්ලිලා. රියදුරු කොළුවාට මම පෙන්නුවා ආම් බලපම් පුතා කියලා. මගේම ඥාති පුත්‍රයෙක් ගියේ උදේ. ආම් බලපම් පුතා කිව්වා. උදේ පාන්දර මේ හාඳුරු අය එක එක එව්වා පෙන්නනවා කියලා කිව්වා. මං කිව්වා අඩේ මොඩයා. ඔක බලාපිය හොඳට. මං නිකන් නෙමෙයි බලන්න කිව්වේ. බලලා හිතපන් ඇයි ඔය බැල්ලිට ඔහම උනේ අනිත් බැල්ලිය හොඳට ඉඳිද්දි. බලු ලෝකේ ඉපදිලා බලු භවයක උපදිලා ඒ බලු භවයේ බැල්ලියක් වෙලා ඉපදිලා අනිත් බැල්ලියෝ හොඳට ඉඳිද්දි ඔය බැල්ලිට ඔහම උනේ ඇයි? ඕක තමයි පුතා සංසාර ගමනේ නීච විදියටම කරපු බලු වැඩ. නීච විදියටම කරපු බලු වැඩේ ඔය පටිසන්ධීලා තියෙන්නේ. බල්ලා වෙලා ඉපදුනා බලු වැඩවලට. ඒකෙත් නීච විදියටම කරපුවාට ඔය ඔයාලා දැක්කද අර යාපනයේ ශිෂ්‍යාවක් දූෂණය කරලා තිබ්බේක. මම ඒකේ වීඩියෝ දර්ශනය බැලුවා. ඉස්කෝලේ දැරිවියක්නේ. ඒ ඉස්කෝලේ දැරිවිව දූෂණය කරලා තිබුණේ කකුල් දෙක ගස් දෙකකට අල්ලලා බැඳලා. ලනු දෙකක් දාලා කකුල් දෙක ගස් දෙකට අල්ලලා බැඳලා අත් දෙක ඒ ළමයාගේ කොණ්ඩෙන් බැඳලා තිබ්බේ. බාන්නකො කොණ්ඩේ. සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුලුලු කුලරිය සකයුරු තිසරතන දිසිරණලිය උරු සිරියුත් මෙ පුරංගන ඇසිපිය එලන තරමින් නොවේති දෙවංගන පංච කල්යාණෙන් එකක් පුතා ලංකාවේ ශ්‍රී විභූතිය තිබුණු විදිය සංදේශ සාහිත්‍යයේ කතුවරු ලියාපු පද්‍යවල සටහන් වෙනවා මේ ගෑනු දැරිවියගේ කොණ්ඩේ කොච්චර දිගට තියෙනද අත් දෙකට පිටිපස්සට අල්ලලා කොණ්ඩෙන් බඳින්න කොණ්ඩෙන් අත් දෙක බැඳලා කටට රෙදි කෑලි ඔබලා අර ගෑනු දැරිවිව දූෂණය කළා 6 දෙනෙක් එකතු වෙලා ඒකේ ප්‍රධාන වැරදිකරුවා චූදිතයව අපේ ශ්‍රී ලංකා පොලිසිය හිටපු කාලකන්ණී සහකාර පොලිස්පති කෙනෙක්ද කොහෙදෝ රුපියල් ලක්ෂ 40ක් අරන් අර මිනිහව රටෙන් පැනලා යන්න උදව් කෙරුවානේ සාමය සුරකීමේ නිලධාරියෝලු මේ අත්තු මේ වාගේ නිවට නින්දිත වැඩ සිදුවෙන මේ රටේ මේකට වහින එකත් මට පුදුමයි සෝබාදහම කම්පිත වෙලා තියෙන්නේ පැත්තක් වේලිලා බොණ්ඩ වතුරවත් නැහැ පැත්තක් පුතා දිය වෙලා යනවා හරේ මහා සාගරයට වැහැලා කඳු නායේ යනවා ගම් වතුර ගලනවා හෝදාපාලුවට ලක් වෙලා රටේ මැද කෑල්ලට යම් ප්‍රමාණවලට මධ්‍යවම තියෙනවා කොසල් මහරජුරුවෝ දැකපු හීන එක හැලියේ බත් කොටසක් ඇට්ටකුණා වෙලා කොටසක් බෙරි වෙලා කොටසක් හොඳට තියෙනවා කොටසක් හාල් වාගේ හතර ආකාරයයි කිව්වා තව අවුරුදු 1000 2000ක් යනකොට රටේ ලෝකේ රජවරු අධාර්මික වෙලා පූජකයෝ අධාර්මික වෙලා මගේ සම්බුදු සසුන ගරු කරන්නේ නැතුව මේ සම්බුද්ධ දර්ශනයට පිටුපාලා යන දවස වෙනකොට සෝබාදහම කම්පිත වෙලා අධාර්මිකයන්ට දඬුවම් කරනවා රටවැසියාටද සමගින් ඇයි ස්වාමීන් වහන්සේ රටවැසියාට දඬුවම් කරන්නේ පාලකයෝ පූජකයෝ අසාධාරණ පාලකයව පුටුවෙන් තිබ්බේ කවුද කුලප්පුව හැදිලා ගිහිල්ලා පාලකයව පුටුවෙන් තියාපු ඒ කුලප්පුවට ඉස්සරෝම තලන්න ඕන රටවැසියාට තමයි ඒ අවාසනාවන්ත ඉරණම ලක් වෙන්නට කලින් අපි තෝරගන්න ඕන කවුද මෙතෙන්ට ගැලපෙන්නේ ඒ උචිත අනුචිත බව බලා දැක බලාගෙන ඥානාන්විතව බුද්ධියෙන් කටයුතු කරන සත්පුරුෂයෙකු හැටියට යන්නට ඔබට වරම් ඇති මිනිහෙක් නිර්මාණය කරලා දෙන්න තමයි බණහන තැන් වලට දරුවොත් අරගෙන එන්න මේ ලෝකයේ පිළිබඳව ලැජ්ජා බය ඇති කරවලා ධර්මානුකූල කරන්න කියලා කියන්නේ නෑ උන් ගෙදර තියලා මෙවුන් දා නිවන් යන්න ආවා නාකි අපි නම් යයි තමා නිවන් තව අවුරුද්දකින් දෙකකින් විතර ගොක්කොලත් එක්ක හැබැයි අර බාල පරම්පරාව මේකේ දාලා යන්නේ අපි උන් ඇවිල්ලා අපේ වලට බහැලා පස් වහගන්න ඒ උන් මිහි මඩලේ තියලා යන්නේ ඒ තියලා යන මිහි මඩලට ඔබේ ලෙයින් දහඩියෙන් කිරෙන් තැනුණු පොඩි එකා අනේක දුක්ඛිත තැනක තියලා යනවාට වඩා සහනය සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණය හිමි තැනක තියලා යන්නට හැකිනම් කාමයෙන් පිරුණු මේ ලෝකේ ගැන අවබෝධ කරලා දීලා යා යුතුයි ඒ නිසා ධර්මය නිසි පරිද්දෙන් තේරුම් නොගත්තොත් ඔබ මෝඩකම දුරු කරගන්නේ නැතුව මෝඩකමෙහිම ඇලී ගැලී ජීවත් වෙන හතර අපායට නැඹුරුව ගමන් කරන මගක් ඔබට ඉතුරු වෙන්නේ ව්‍යාපාද කියලා කියන්නේ ව්‍යාපාරය වාගේ එකක් මොකද ව්‍යාපාරය කියන්නේ ව්‍යාපාරය කියලා කියන්නේ ආරම්භ කරන ලද සත් කර්මාන්තයක් නොකඩව සංවර්ධනය කරමින් ඉදිරියට පවත්වාගෙන යන එකට කියනවා ව්‍යාපාරය කියලා. ව්‍යාපාදේ උපදින තරහ නැති කරගන්නේ නැතුව තව සංවර්ධනය කරමින් දිගු කලක් තිස්සේ අරගෙන යන ගතියට කියනවා ව්‍යාපාදේ කියලා. අපේ වචනෙන් කිව්වොත් දිගු කලක් තිස්සේ පවත්වාගෙන යන තරහට මොකද්ද කියන්නේ? වෛරය. ඒකට කියනවා වෛරය කියලා.
වෛරය ඇති තැනට පුතා නිවන නැහැ. වෛරයට නිවන තියනවද? වෛරයට නිවන නැහැ. වෛරයට සතුට නැහැ. වෛරයට සැනසීම නැහැ. කේන්තිය තදින් තියෙන මිනිහට බලන්නකො කේන්තිය ආවහම ඔබට එක තැනක හිටගෙන හිටියාගිද කියලා ඉන්න බෑ. ඉඳගෙන හිටියාගිද? ඉන්න බෑ. කන්න පුළුවන්ද? කන්න බෑ. වතුර බොන්න පුළුවන්ද? වතුර බොන්න බෑ. හිමින් කතා කරන්න පුළුවන්ද? හිමින් කතා කරන්න බෑ. කේන්තිය කියන එක වාව ගන්න බැරු පිස්සු වගේ හැදෙනවා අප්පච්චි. ඒ වෙලාවට අහට්ට යනවා මෙහට්ට යනවා බඩුවක් තිබ්බොත් දිස් ගාලා තියන්නේ. ගත්තොත් එහෙම ගන්නේ. ගෑණි මිනිහත් එක්කන් තරහ වෙලා කේන්තියෙන් යනකොට පොඩි එකා දොරකඩ හිටියොත් බෙල්ලෙන් අල්ලත් තෝත් ඒ වාගේ කියලා විසික්කලා යන්නේ. අරකගේ ලේම තමයි තොගෙත් තියෙන්නේ කියලා අරකවත් තල්ලු කරලා පෙරලලා යන්නේ. මේ උන්දගේම බබා කුස්සියට යනකොට ඒ උන්දට දැනෙනවා මං කොල්ලව පෙරලලා ගියේ කියලා. ආපහු ඇවිල්ලා අරක වතින් අල්ලලා යනවා. මේ උන්දට කුලප්පුව හැදිලා පිස්සු වාගේ ආවා තරහ. වාව ගන්න බැරුව වෛරී චේතනා. මම උසාවියට යනවා සාමාන්‍ය මාසෙකට වතාවක් දෙකක්. දික්කසාද නඩු බලන්න. දික්කසාද නඩු බලන්න ගිහිල්ලා ඉන්නකොට ඒ උසාවියේ එහා කූඩුවේ ගෑණි මෙහා කූඩුවේ මිනිහා නීතිඥයෝ දෙන්න දෙපැත්තේ දෙන්න අල්ලාගෙන නීතිඥයෝ දෙන්නෙක්. දැන් මේ දෙන්නට කේලම් ටික කියලා තියෙන්නේ නීතිඥයෝ දෙන්නට. නීතිඥයෝ දෙන්න රෝහිණී ගඟේ වතුර බෙදාගත්ත අර මිනිස්සු වාගේ. අගක් දන්නෙත් නෑ මුලක් දන්නෙත් නෑ. ඔය මේ උන් දෙන්න ඔය කියනවා අරුන් කියාපුවා. ඈ නීතිඥයෝ කියනවා ඉතින් දෙන්නගේ දොස්. මම බලන්න හිටියා නඩුවක්. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ගෑණි දික්කසාද වෙන්න හදන්නේ. ගෑණිගේ පැත්තේ නීතිඥයා කියනවා ස්වාමීනි දරුවෝ 3 දෙනෙක් වෙනකන් දීග කාපු මට මේ මිනිහා එක වස්ත්‍රයක් අරන් දීලා නැහැ කිව්වා. බලන් දරුවෝ 3 දෙනෙක් හම්බෙනකන් දීග කාපු මේකී අවුරුද්දක් වස්ත්‍රයක් අරන් දෙන්නේ නැත්තම් ඒක අගව අය හිටියේයි. එකෙක් හම්බෙනකොටම යන්න එපැයි. නෑනේ මේකීගේ තියෙන පෙරේත ගතියට අරකයන් හුරා කාලා දැන් කියනවා වස්ත්‍රයක් දුන්නෑලු අර මිනිහාගේ කඳුළු වැක්කිරෙනවා අප්පච්චි හා කූඩුවේ. පිරිමියෙක්ගේ කඳුළු ගෑනු කඳුළු වාගේ නෙමෙයි ඇත්තෙම. මට ගෑනු 100ක් අඬන දිහා බලාගෙන hina වෙන්න පුළුවන්. පිරිමියෙක් අඬන දිහා බලන් ඉන්න බෑ ඇත්තටම. මගේ යටිහිත කියනවා පිරිමි අඬන්නේ ඇත්තටම දුක හිතිලා කියලා. ඇත්තටම දුක හිතිලා කියලා මට හිත මේ උන්දලා බොරුවට එමට අඬනවනේ. නෑ. එහෙනම් ඔය මලකේවල් වල ඇත්තටම පිරිමි දුක ඇත්තෙම නැද්ද? පිරිමි අඬන්නේ නෑනේ මලකේවල් වල. ගෑනු ඔට්ටු වෙවි බදාගෙන පොර කාලා සිහි නැතුව වැටිලා පහම් පෙරලලා මල් වඩම් පෙරලලා සේසත් පෙරලලා අර අවුරුදු කුමාරියෝ වාගේ පාංශකූලෙට ලෑස්ති වෙලා හිටියේ කාමර වලට වෙලා සුදුම සුදු පාටට ඇඳලා මිනිය උස්සනකොටම තල්මස්සු තමා මහත්තයා වැටෙනවා මෙව් වැටෙනවා පෙරලෙනවා අර රෙදි අවුස්සගෙන උනාගෙන අර ලස්සනට ඇඳපු ඊට පස්සේ ගෑණිව උස්සාගෙන එනවා දෙන්නෙක් රෙද්ද අරන් එනවා තව මිනිහෙක් අර ඔසරි පොට එකෙක් අල්ලන් එනවා ගෑණිව උස්සන් එනවා දෙන්නෙක් ගෙනහලා දැන් හාමුදුරුවෝ ඉඳගෙන පුටුවල මේ පාංශකූලෙට මේ කිව්ව පෙරල්ලා තියනවා නිස්සරයි නින්දිතම නින්දිතයි ඔයාලා දැකලා තියෙනවද පිරිමින්ගේ පුතා මෙහෙම එව්වා මේ උන්දලගේ මායන් ඇත්තටම වැඩිපුර පන්සල් යන්නෙත් ඒ උන්දලා නම් සිල් ගන්නෙත් ඒ උන්දලා නම් භාවනා කරන්නෙත් ඒ උන්දලා නම් මල් පූජාවලට බුද්ධ පූජාවලට අටවිසි පූජාවලට අටපිරිකර පූජාවලට කර තියන්නෙත් මේ උන්දලා නම් බලන් අර අඬන එකේ තේරුම මොකද අඬන එකේ තේරුම මොකද මට කියන්නකෝ මේකේ බොරුවක් නැද්ද බොරුවක් තියෙනවා පිළිගන්න ඒක තමයි මෝඩකම ඒක තමයි මෝඩකම අපි ගාව අපිට නොදැනීම එල්ලිලා තියෙන මෝඩකම
ඒ වගේ අත මිදෙන්න ඕනේ. අත මිදිලා සාමකාමී පරිසරයක් උදා කරන්න ඕනේ. එහිඳ වෛරී ගති තියෙන එව්වා නැති කරගන්න මෙත් සිත් තියෙන්න ඕනේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්ඛෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදුවනතිමානි සන්තුස්සකෝ ච සුභරෝච අප්පකිච්චෝ ච සල්ලෞක උත්ති සන්තේන්ද්‍රයෝ ච නිපකෝ ච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නච කුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤු පරේ උපවදෙය්‍යං සුඛිනෝ ආකේමිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා තමා ඇතුළු සියලු සත්වයෝ සුඛිත මුදිත භාවයට සැනසීමට සුවයටපත් වෙනවාලු. මොකක් හින්දාද? මම ඔය කිව්වේ මොන සූත්‍රයේද? කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය උනාට සත්ගායනා කරනකොට කියනවාද කරණීය මෙත්ත කුසලේන කියලා? නෑ එතන තියෙන්නේ කරණීය මත්ත කුසලේන. මත්ත කුසලේන කියලා තියෙන්නේ. කරණීය මත්ත කුසලේන සූත්‍රයේහි අන්තර්ගත ඔබ්බවා ඇති සියලු ආචාර ධර්මකාරණා ක්‍රියාවට නම් වමින් ලබන්නලු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සෞභාග්‍ය ලබන්නලු අර වැඩ ටික කරලා. ඒ වුණාට අපි කරන්නේ නැන්නේ. කරුණාව, දයාව, මෛත්‍රිය, ස්නේහය, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, වීර්ය, අවස්ථානෝචිත ප්‍රඥාව මෙව්වා අපි වඩනවාද? ගේ ඇතුලේ මේ තියෙන ಗುಣධර්ම ටික තිබ්බොත් ගෙදරට සෞභාග්‍යයි. පුජ්‍යලයට සෞභාග්‍යයි. ඒ අයගෙන් සමන්විත ගෙවල් වලින් පිරුණු ගමක් තියෙනවා නම් ඒ ගමට සෞභාග්‍යයි. අතීතේ එහෙම තිබ්බේ. හංස සන්දේශේ කතුවරයා කියනවානේ පැසේ නිබඳ සුවඳල් කෙත් වත්නවට ඇසෙයි ළමා වසු පැටියෝ අඬ දුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙයි අමා රසමය ඒ පියස දුට රසෙයි අමා රසමය ඒ පියස දුට නිර්වාණ රසය තියනවලු. මොකක් හින්දා? අර කරණීය මෙත්ත සූත්‍රයේ කියපු ಗುಣ තිබ්බාලු. ශාස්ත්‍රීකව යල මහ මැද කන්න තුනම පැහුණලු වීර්යවන්ත මිනිස්සු හිටිය පරිසරේ. දරු පැටව් වහු පැටව් දෙගොල්ලම උදේට හැන්දෑවට මිහිරියාවට කෑ ගැහුවාලු ගෙපියස්වල සහ වත්තේ පිටියේ. මෛත්‍රියෙන් පිරීලා සත්ව ඝාතනයක් තිබ්බේ නැහැ, මනුස්ස ඝාතනයක් තිබ්බේ නැහැ. දැන් මනුස්ස ඝාතනය එක දවසට 1000ක් මරනවලු මාත්‍යා ගබ්සා කරලා. ලංකාවේ ගබ්සා කරලා 1000ක් මරනවා කියලා කිව්වහම ආයේ තියනවාද මෛත්‍රිය? මේ මිනිස් පැටව නේද මරන්නේ? ඒකොල්ල අන්‍ය ජාතිකයන්ට බයිනවා එවුන්ගේ ප්‍රමාණය වැඩි වෙනවලු, අපේ ප්‍රමාණය කුඩා වෙනවලු පුතා. ජාතිය වඳ වෙනවලු කියලා කාටවත් බැනලා හරියනවද? එවුන් වැඩි උනේ හුළඟටද? අපේ උන් මැරුනේ ඉඩෝරෙටද? නෑනේ. අර පාමති වලට ගිහිල්ලා බලන්න එපා. මෙවුන්දලාගේ වැඩ. ගිහිල්ලා කියනවනේ කෙලින්ම මේකව මරන්න කියලා දොස්තර මහත්තයාට. ඊට පස්සේ දොස්තර මහත්තයා මහා මෛත්‍රියෙන් වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනිව වෛද්‍ය විද්‍යාව හසුරවන මේ පෙරේතයත් යන්නේ අපායට තමයි. පෑන අතට අරගෙන කඩදාහියේ මරන්න බෙහෙත් ලියනකොටම පුතා උන්දා සනිටුහම් වෙලා ඉවරයි අපායට යන්න. ඒ පෙත්ත ගෙනල්ලා පාමසියෙන් අරගෙන බිව්ව මෙවුන්දා ඒ කාන්තේම අපාගාමීමයි. අය මනුස්ස ජීවිතයක් කවදාක්වත් ලැබෙන්නේ නැහැ මෙවුන්දලා. ලැබුණොත් මනුස්ස ජීවිතය අංග විකලයි, මන්ද බුද්ධිකයි, කර්ම රෝග වලින් ගහනයි. ඒක තමයි ඇත්ත. බෞද්ධ දර්ශනයට අනුව හොඳට බලන්න චුල්ලකම්ම විභංග සූත්‍රේ.
ඔබට පෙනේවි එතකොට ඔබ කළා වූ ක්‍රියාවේ තියෙන අදූරදර්ශී බව. එහින්දා මෙත් සිත් ඇති කෙනෙකුට සතෙක් සිව්පාවෙක් කුරා කූඹියෙක්ව මරන්න බෑ. මානවයෙක් තබා කෙනෙකුට හිංසාවක් කරන්න හිතෙන්නේ නැහැ. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ලෝකයට අඳුන්වලා දීපු ශාස්ත්‍රූවරයා ලෞතුරා තථාගත අමාමෑණියන් වහන්සේ සබ්බේත සම්ති දණ්ඩස්ස සබ්බේ සංජීවිතං පියං අත්තානං උපමං කତ୍වා නහනීයන ඝාතයේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා ඔබ ඔබේ ජීවිතයට යම්සේ ආදරය කරනවාද ඔබ සැපයට යම්සේ කැමතිද ඔබ මරණයට යම්සේ බියද මේ ලෝකයේ සියලු සතුන් මෙසේමයි. ඒ නිසා තමාට ආදරේ වගේම ලෝකයේත් එසේ කියා හිතා කෙනෙක් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන පරිද්දෙන් මෙත්සිත ඇතිව ජීවත් වෙන්නට වීරිය කරන්න කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා. ඒ ධර්මය අපි ගාව තියෙනවද ඉතුරු වෙලා? නෑ පුතේ. ඒ නිසා තමයි මං කිව්වේ අපේ ගාව වෛරය කියලා. තීන මිද්ද මගේ වෙලාව ඉවරයි. තව තියෙන්නේ විනාඩි 5යි. මෝඩ වැඩ 3ක් තියෙනවා කියන්න. මම මේ මෝඩ වැඩ ඔක්කොම එකට අමුන්නලා කියන්න හදන්නේ මේ උන්දලාගේ එකට ඇමිනිලා තියෙන හින්දා මෝඩ වැඩ. තීන මිද්ද කියන්නේ කම්මැලිකම. අර මං කියපු 3600ක් වැව් බැඳපු 84000ක් වෙහෙර විහාර කරවපු කාලේ මහත්තුරුනේ තිබ්බේ නෑ පින්වතුනේ යන්ත්‍ර සූත්‍ර මෙහෙම. මිනිස් ශ්‍රමය කොච්චර පාවිච්චි කරන්න ඇද්ද කියලා හොඳට බලන්න. මේ රටේ මේ සියලු කර්මාන්ත නිර්මාණය කරන්න මිනිස්සු කම්මැලි නෑ. උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කෙරුවා. රෑ තිස්සේ එළි වෙනකම් වැඩ කෙරුවා. එහෙම වැඩ කරලා අවුරුදු 120ක් ආයු වැළඳුවා. මේ වසංගත රෝග තිබ්බේ නෑනේ. කැලේ කොලේ ජීවත් වුනේ. සතා සිව්පාවාද සමගින්. ඒ වුණාට පුතා අලි මිනිස් ගැටුම් තිබ්බේ නෑ. මිනිස් ගැටුම් තිබ්බේ නෑ. ඒ වගේම වසංගත ආදී තදබල රෝගාබාධ තිබ්බේ නෑ. මිනිස්සු දීර්ඝායුෂ වින්දනය කරලා මැරුණා. ඒ පරිසරයේ ඇතුලේ පින්නතුනි හැමෝටම සුවසේ සැපසේ ජීවත් වෙන්න ලද දෙයින් සෑහීමකටපත් වෙච්ච පරිසරයක් තිබ්බේ. මේ බාන්නකෝ අපේ කකුල්. සපත්තු දෙකක් උසස් පෙළට ගිහිල්ලා නතර වෙනකන් කකුලට වැටිලා නැහැ. ඒකනේ මේ ගැඳැල්ලා කරුවාගේ ඇඟිලි තියෙන්නේ. රන් කෙඳියත් අතේ කනේ කරේ බැඳලා නැහැ. අපි 10 දෙනාගෙම අපි දරුවෝ 10යි. මාරුවෙන් මාරුවට අඳින්න පාසල් නිල ඇඳුම් අපිට නැහැ. කරේ තියාගෙන යන්න තරම් පෙළපොත් කට්ටල් අපිට නැහැ. පෙළපොත් දැකලා තිබ්බේ නැහැ. හැබැයි ගුරුවරයා කී දේ හොඳට කන වට්ටාගෙන ඉඳලා ලියාගත්ත කඩදාසි කොලේ ආපිට කඩදාහියක ලියාගෙන සාක්කුවේ දාගෙන හරක් බලන්න වැව් පිටියට ගිහිල්ලා ගහක් යට ඉඳගෙන අපිට පුස්තකාල නැති හින්දා ඒ ගහ යට ඉඳගෙන කටපාඩම් කරලා ඇවිල්ලා විභාගයේ ලියලා කටුමැටි ගහපු පැලේ හිටපු අපිට සොඳුරු මාලිගා හිමි වෙන තැනට එන්නට පාර තනා ගන්න අපි වීරිය වැඩුවා. දිරිය වැඩුවා. කණ්ඩ තිබ්බේ නෑ පැපොල් තම්බලා කාලා තියෙනවා. මෝලෙන් කුඩු අරගෙන ඇවිල්ලා කුඩු පොලලා ඒකේ තිබිච්ච හුණුසාල් ටික බේරලා අරගෙන කැඳ බීලා තියෙනවා. අපේ අම්මා නිවන් දකින්න, අපේ අප්පච්චි නිවන් දකින්න අපි 10 දෙනාට හැබැයි ජීවිතේ දුන්නා. ඒ පුබ්බාචාර්ය මගේ උත්තම ගුරුවරු හැටියට මගේ අම්මයි අප්පච්චි මට පාසල් ජීවිතයේදී මගේ පින්වන්ත ටීචර් කෙනෙක් හිටියා. මේ ළඟදි මම බණක් කියන්න ගිහින් ඉස්සරහා හිටියා ඉඳගෙන. පන්සිල් ගන්න තැනට ඇවිල්ලා හැමදාම පිටට තට්ටු කරලා කනට කරලා කියනවා පුතේ පන්තියට එන්න කලින් මම කාමරේ පැත්තට ගිහිල්ලා එන්න කියලා. ටීචර් ගෙදර ඉඳලා පයින් එන්නේ කිලෝමීටර ගණනාවක් එනවා. කිලෝමීටර 10ක් 12ක්. ඒ කාලේ වාහන නැහැ කැලෑ මැද්දෙන් එන්නේ. ටීචර් ඉස්කෝලේට හැබැයි වෙලාවට එනවා පයින්. හරි වේගෙන් යන කඩිසර ගෑනු කෙනෙක්. ටීචර් ගෙදරින් එනකොට මොනවා හරි පොඩ්ඩක් ඔතාගෙන ඇවිල්ලා මේසේ උඩ තියලා තියෙනවා.
අනිත් ළමයිට හොරෙන් කනට කරලා කියනවා මම පුතා අර පැත්තෙන් එන්න කියලා. ටීචර් දන්නවා කාලා නෙමෙයි එන්නේ කියලා බොහෝ දිනවල. මං ඒ පැත්තට ගිහිල්ලා ටීචර් ගෙනත් තියෙන අග්ගලා ගෙඩියක් හරි කාලා වතුරට බීලා පන්තියට යනවා. මං ඒ ගුරුවරිය ඉදිරියේ කවදාවත් පන්තියේ තුන්වෙනියා වෙලා නැහැ. කවදාවත් තුන්වෙනියා වෙලා නැහැ. මගේ පවුලේ කවුරුවත් එහෙම 4 5 6 වෙලා නැහැ. ජීවිතේ දිනුවා. ඒ නිසාවෙන් ඒ ගත්ත පැලේ තිබ්බ උදාරතර පුණ්‍යවන්ත මාතෘ පීතෘ ආදරය මග පෙන්වීම අපේ ජීවිතේ දිනන්න ගුරු ආభాසය අපේ ජීවිතේ දිනන්න හයිය දුන්නා. ඒ අතීතයේ ගුරුවරු දැන් හිගයි. අප්පච්චි අතීතයේ ගුරු භූමිකා දැන් නැහැ. මාත් ගුරුවරයෙක් තමයි. ඒ පිම්වන්ත ගුරු ජීවිතේ නෑ. ඉස්කෝලේ වැටයිනේත්ම තියෙන්න ඕන ගෙදර. මෙවුන්දලාට නැත්තම් යන්න බෑ ඉස්කෝලේට. දේශපාලඥයෙක් ගාවට ගිහිල්ලා කොච්චර හරි මුට්ටි අල්ලලා ඇඟ හරි විකුණලා දේශපාලඥයාට ළඟ ඉස්කෝලේට ට්‍රාන්ස්ෆර් එක හදා ගන්නවා. ඒ තරම් කැතයි. අපි ඉගෙන ගන්න කාලේ ඒ කැලෑ බද ඉස්කෝලවල හිටියේ ගාල්ල මාතර කොළඹ ගම්පහ කළුතර ගුරුවරු ගිහිල්ලා බෝඩ් වෙලා හිටියේ. මන් දන්න එක ගුරුවරියක් හිටියා දරුවෝ 4 දෙනා දිස්ත්‍රික්ක 4ක ඉපදිලා තියෙන. මාරු වීම හම්බෙලා ගිහිල්ලා. ඒ තරම් කැපකිරීම කෙරුවා ගුරු ජීවිතේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, වෘත්තිය වෙනුවෙන්, පූජනීයයි වෘත්තිය. දැන් තුට්ටු දෙකට මහපාරේ විකුණනවා ගස් යට ලෑලි ගහගෙන. ගුරු ජීවිතේ ශිෂ්‍යයන්ට අධ්‍යාපනය විකුණන්න ගිහිල්ලා තමා පින්නතුනි ශිෂ්‍යයාගේ ආධ්‍යාත්මය කෙලසුවේ. සල්ලි වලට ගන්නේ අධ්‍යාපනය. යන්නේ නැහැ ඉස්කෝලේට උසස් පෙළ පන්ති වලට. වීදි සංචාරයට කැමති ළමයි. සත්තු කැමති නිදහසට. සත්තු වගේ ජීවිත තියෙන ළමයි. අර බලන්නකෝ ගම්පහ ගිහිල්ලා නගරේ. සෙනසුරාදාට ඉරිදාට සිකුරාදාට. ඉඩ කඩ නැහැ. පදික වේදිකා පිරිලා අවුරුදු 16 17 18 19 ළමයි. ඒ ළමයිගේ ජීවිත ඔක්කොම කෙලසලා තියෙන්නේ. ආධ්‍යාත්මයේ පරිහානියට දාලා තියෙන්නේ. වීරිය කරන්න ඕන ඇදේට නෙමෙයි වීරිය කරලා තියෙන්නේ. නොමනාකම් වලට වීරිය කරලා තියෙන්නේ. ඒ හින්දා සත්පුරුෂ ධර්ම වර්ධනය කරන්න අපේ අතීතයේ මුතුන් බින්තෝ පෙන්වලා දීපු ලෝකේ නැවත අවදි කරන්න අපි වීරිය කරන්න ඕන. දැයේ සම්පත් ප්‍රයෝජනයට අරගෙන ජාතිය ගොඩනගන්න අපි වීරිය කරන්න ඕන. අපිට තියෙන හයියෙන් මියෙන්නට කලියෙන් අතපය කොර වෙන්න කලියෙන් ඇඟපත වැරවීරිය බිඳෙන්න කලියෙන් ශක්තිමත් කාලේ වැඩ කරලා රටදැය වෙනුවෙන් මෙහෙවරක් කොට තබා තියා මිය දෙන්නට වීරිය කරන්න. ඒ වගේම පින්නතුනි උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒක තමයි මේ තියෙන්නේ. මැති ඇමතිවරු ජනාධිපතිවරු කොළඹින් පිටත් වෙනකොට අනුරාධපුරේ කැලේ ඉන්න මිනිස්සුන්වත් කානුවට දානවා පුතා. මේ උන්ගේ උද්දච්ච කොම් බාන්නකෝ. අපි ඡන්ද දීලා අර කව පුටුවේ තිබ්බේ. අපි ඡන්ද දීලා ඒ කව පුටුවේ තියලා ඒක දැන් කොළඹින් එනවලු කියලා හට්ට කියනවා. කියනකොට අර අත්වලට සුදු මේස් දාගත්ත කාලකන්ණියෝ පාරට පැනලා. පාර දෙපැත්තේ ඉන්නේ උන් දෙපැත්තට විසික්කගෙන යනවා දිගටම. අතන පෙරහැර දැන් සංවිධානය වෙලා නැට්ටුවෝ පාරේ. ඇයි මෙවුන්ව දැම්මනේ කැලේට අර කයනවලු කියලා. නැට්ටුවෝ ලෑස්ති වෙලා පටි බැඳලා ඉන්නවා නෑ. හාඳුරුවරුත් ගිහිල්ලා මුට්ටි අල්ලන්න වේදිකාවේ දාඩිය මුගුරු වැක්කෙනවා. සංඝයා වහන්සේලාත් ඉන්නවා බලාගෙන දැන් එනකන් දේශපාලඥයන්ට ලියුමක් දීලා 35000 40000ක් අරකට මේකට කියලා ඉල්ල ගන්න. කැතම කැත පෞරුෂය චීවරය විකුණානේ අප්පා. අර නිවටයා ගාව අර කාලකන්ණි නිවටයා ගාව වික්කා. එහෙම උඩඟුයි අප්පා. ලංකාවේ දේශපාලඥයෝ මේ මෙහෙම උඩඟු. ලංකාවේ මේ කාන්තාව මෙච්චර උඩඟු. ලෝකෙ එහෙම නැහැ. අර කොරියාවේ අධිවේගී මාර්ගවල ඔක්කොගෙම මුදල් කවුන්ටර් වල ඉන්නේ කාන්තාවෝ රෑ දවල් දෙකේම.
මං හිතන්නේ ලක්ෂ ගාණක් ඇති කාන්තාවෝ. ඒ කාන්තාවෝ ඒ කවුන්ටරේ ඉඳගෙන වාහනේ ගිහිල්ලා ඉවරලා ජනේලෙන් බිල දුන්නාම අතට බිල ගන්න ඉස්සර වෙලා ආයුබෝවන් ඔබට සුබ උදෑසනක්. ආයුබෝවන් ඔබට සුබ මධ්‍යාහ්නයක්. ආයුබෝවන් ඔබට සුබ රාත්‍රියක් කියලා බිල අරගෙන බිල අය කරගෙන ආපහු දීලා ඔබට සුබ ගමන් ගිහිල්ලා එන්න කියලා කියනවා. හැම මිනිහටම කියනවානේ. අපේ අධිවේගී මාර්ගයේ එවුන් කුම්භාණ්ඩේ වාගේ ඒ වගේ ඉන්නේ. පුදුම උඩඟුකමක් තියෙන මේ රස්සාව කරන්නේ. මහජනයාට සේවයක් මේ කරන්නේ. කාර්යාලයකට ගියපුවාම වැඩක් කරව ගන්න. මේ අපේ පඩියෙන් කාලා ඉන්නේ මේ. ඇඳලා ඉන්නේ. ඒකගේ පූජ්ජානම. මොකද්ද ඒ උගත්කම? උද්දච්චකම පුතා. නිලයෙන්, බලයෙන්, ධනයෙන්, රූපයෙන් මේ වගේ උඩඟුකමටපත් වෙච්ච මිනිහාට නිවනක් නැහැ. ඒ මිනිහෙක් ආපහු කවදා හරි ගෙදර ආපු දාට ඔය මිනිහට පාරට බැස්ස හැකිද බලන්නකො. කවුද ගරු කරන්නේ? කවුරුවක් ගරු කරන්නේ. සිවුරු ඇරලා ගෙදර ගියාට පස්සේ මහත්තයා සිව්පසේ තියලා වඳීද සිවුරාලට. රටේ ලෝකයේ මිනිස්සු සිවුරාලයට සිව්පසේ තියලා වඳීද? වඳින්නේ. මේ පින්වන්ත ඔබ හොයා සපයා ගත්ත දාඩිය මහන්සියෙන් වස්තුව වියදම් කරලා ප්‍රණීත ආකාරයට පිළියෙල කරන ගෙදර අය කවදාවත් නොකන ආකාරයටනේ පන්සලට දාන්නේ හදන්නේ. ඒක ඉස්මුදුනේ තියාගෙන ඇවිල්ලා පූජා කරලා පසඟ තියලා වැඳලා මේ ආහාරයේගෙන ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය කරගනිමින් මාවත් මේ මනුලව ලෝක සතුනුත් නිර්වාණගාමී කරන්නට ඔබ වහන්සේට ශක්තිය වේවා කියලා පතන උපාසක අම්මලාගෙන් කාලා ඉඳලා සිවුරු ඇරලා ගියා කියමුකෝ. දැන් ඊට පස්සෙත් මේ අප්පට හම්බෙයිද? හම්බෙන්නේ. අය හම්බෙන්නේ. අතන ඉන්නකොට පිම්බිලා උද්දච්චකමට හිටියා. හිතට හයිය තිබුණා. ගෙදර ගියාමත් අය කිසි අඩුවක් නැතුව ගියා කීතුරු ගමන කියලා හිතාගෙන ගියා. ගියපු සිවුරල්ලා ඔක්කොම පරාදයි. සිවුරු හැරගිය ඔක්කොම පරාදයි. කවුරු දිනලා ඉන්නවා කිව්වත් ආචාර්ය මහාචාර්ය ප්‍රාචාර්ය ඇති. මන් දන්නවා මරණ මංචකයේදී හරි පුතා කරපු ගොම් වැඩේ ගැන පංචස්තාප වෙලා මැරෙන්නේ. ඒක තමයි ඇත්ත. මේ ධම් සභා මණ්ඩපෙත් ඇවිල්ලා ඇති පුතේ දුක හිතන්න එපා, බනින්න එපා. සිවුරේ ඉන්න බැරි නම් යන්නේක හොඳයි කියලා මතයක් තියෙනවා තමයි. හැබැයි ඒ අවාසනාව තමයි. ඒ අවාසනාව. ඒ අවාසනාවන්ත කරුමය කරතියා ගන්න නැතුව ප්‍රයෝග සම්පත්තිය පාවිච්චි කරලා උපක්‍රමශීලීව වාසනාව උදා කරගෙන ඒ ඉන්න තැන ඉන්න බැරි නම් මේ ලෝකයේ සිවුර දාගෙන ඉන්න අමාරු නෑ. ඕන තැනක හිටියයි. ඕන තැනක මං කලින් පන්සල පූජා කෙරුවන්නේ ලියලම දුන්නා. ලියලම දීලා මං ඔය ඉන්න කැලේට ගියේ. කැලේ මං පුතේ උඩට වහල විතරයි වහලා තිබ්බේ. නිකන් මැටි පොළොවට ගියේ කුඩෙත් තරම්. පස්සේ පොල් අතු කොටු කරගත්තා වටේට පැලේ. දැන් මං කෝටි 6-7ක වැඩ කොටසක් කරලා ලස්සන පන්සලක් නිර්මාණය කරලා ඉන්නවා. දායක සභාවකුත් නැතුව. දායක සභාවක් නැතුව. හරි ලේසි දායක සභාවක් නැතුව වැඩ කරන්න. ඒ අප්පලා හිටියොත් බෑ අප්පා. ඇඟිලි ගන්නවා වැඩි. ආරෙන් මෙහෙන් ඇඟිලි ගහනවා වැඩි. දැන් ඇඟිලි ගහන්න කවුරුවත් නැහැ. මට හම්බෙන යමක් තියෙයි නම් ඒ හම්බෙන දේ සාසනික වශයෙන් වියදම් කෙරුවා. ඒකෙන් නිර්මාණයක් කරලා ඒකට සාදු කියලා වැඳලා සතුටින් බලන්න පුළුවන් ඇහැක් ඇතිව 4 වරිගයක මගේ නෑයෝ පිම්පුරා නිවන් දකින්නට යන්න කැමැත්තෝ වෙත්නම් එත්වා කියලා මං පින් කරන්න ඒවා ඔක්කොම යොදලා තියෙන්නේ. ඒ නිසා වාසනාවන්තයි. හිතුවොත් කාටද බැරි? ඕනම කෙනෙකුට පුළුවන්. ඒ නිසා දිරියෙන් කටයුතු කරන්න මහන්සි ගන්න උඩඟුකම නැතිව. මං දැකපු උඩඟුකම නැති ලස්සන රාජ්‍ය සේවකයෙක් ඉන්නවා පුතා ඉතිහාසයේ. කවුද? ඉංජිනේර කෙනෙක් හිටියා. දක්ෂ කලාකරුවෙක්. වැවේ නිර්මාණ කරුවා, සැලසුම් ශිල්පියා, ප්‍රධාන ඉංජිනේරුවා. කවුද? බරණ
බරණ ගල්වඩුව. මං ආසම චරිතයක් ලංකා ඉතිහාසෙ. කලාවැව හදලා ඉවර කරනකොට කලාවැවට උත්තර දිශාවෙන් එයා අවුකන පිළිමේ නෙලන්න කියලා අදහස් කරලා ඒ පිළිම වහන්සේ නෙලන්න මහා ගල් පර්වතයට ගොඩ වෙලා පිළිමේ නෙලන්න මේ සිරස කොටස උඩ ඉඳලා ගල් කටුවෙන් කඩාගෙන එනකොට මිටි පහරකින් පිපිරිලා තියෙනවා සිරස. ඒ ගමන ඒක අතෑරලා මෙයා කලාවැව වටේම ඇවිදලා තියෙනවා. ඒකට ගැළපෙන නිර්මාණය කරන්න ගැළපෙන ගලක් හොයන්න. නමුත් වැවේ දියඹ පේන මට්ටමට හදන්න ගලක් හම්බෙලා නැහැ බරණට. ඒ නිසා කලාවැවේ බටහිර බෑවුමේ ගල් පර්වතයක් මත ගොඩ වෙලා ලාලිත වාස්තු විද්‍යාවේ කෙල පැමිණි ඥානයෙන් ඒ තමයි ඉංජිනේරුවෝ මහත්තයා අංශක 90ට බුද්ධ ප්‍රතිමාව නෙලලා තියෙන්නේ. මේ නහයෙන් වැටෙන දිය බිඳුව හරියටම මාපටංගිලි දෙක අතරට වැටෙනවා පයි. මම ඔය පිළිම වහන්සේ ඉඩෝරේ කාලේ නියගේ කාලේ නාවලා තියෙනවා වැස්ස වලාහක දෙවියන්ට පේන්න. ඒ නාවපු වෙලාවේ මං අර කියමන ඇත්තද බලන්න බලලා තියෙනවා. හරියටම මේ නහයෙන් වැටෙන වතුර මාපටංගිලි දෙක අතරට වැටෙනවා පයි. ඒ තරම් ඍජුව නෙලලා තියෙනවා. ඒ සිවුරු රැල්ලක් තවවත් කැඩිලා නැහැ. අවුරුදු 10 ගාණක් ගිහිල්ලා අවුවට වේලි වැස්සට තෙමි තිබිලා. තද අවුවේ වැටෙන නිසා තමයි අවුකන කියන නම හැදිලක් තියෙන්නේ. අවුව කන පිළිමේ නිසා තමයි අවුකන කියලා හැදිලා තියෙන්නේ. බරණගේ උදාර සිතුවිල්ල ලෝකයට එලි දක්වලා වැව නිර්මාණය කරලා මහසයුර වාගේ බරණ වැව් බන්ටගේ පුංචි පැලක් හදාගෙන වැව දිහා බලාගෙන භාවනා කරලා ආධ්‍යාත්මයෙන් පොහසත්ව නිවන් මඟ හදාගත්ත පුණ්‍යවන්ත කලාකරුවා හෙළ රාජ්‍ය සේවයේ හිටපු උත්තම රාජ්‍ය ඉංජිනේර කෙනෙක් හැටියට මම දකිනවා. ඒ කලාකරුවාට උපහාර පිණිස මගේ පන්සල තියෙන්නේ දක්ෂිණ දිශාවෙන්. මගේ පන්සල පිහිටලා තියෙන කඳු ගැටේ උඩ ගොඩ වෙලා බලනකොට මට වැව හොඳට පේනවා. මං ඒ කන්ද උඩ ගල් මත ඉඳගෙන දවසක් කල්පනා කෙරුවා බරණ ගත්ත උත්සාහය ව්‍යර්ථ වෙලා ගියා. මට මහා කළු ගලින් කරන්න බැරි වුණත් ඒ බරණගේ පිළිරුව මං හදලා මෙතන බරණ බලාපොරොත්තු වෙච්ච බුද්ධ ප්‍රතිමාවක් මං හදනවා වැව හොඳට පේන විදියට කියලා මං නිර්මාණයට මුල් ගල් තිබ්බ දවසක්. මුල් ගල් තියලා මාස 3යි ගියේ පුතා. මගේ බණක් මේ මාධ්‍ය හරහා අහපු කොළඹ පැත්තේ තිඹිරිගස්සයායේ දනුස්ක කියලා පුතෙක් මාව හොයාගෙන ගිහිල්ලා මට කෝටි 1.5ක් දුන්නා ඒ නිර්මාණය කරන්න. තව කෝටියකුත් දසලක්ෂයක් දීලා අර වාහනේ අරගෙන දුන්නා. ඔබ වහන්සේ කියන බණ රටේ හැම තැනම ගිහිල්ලා පහසුවෙන් කියන්න මගේ මේ පූජාව බාර ගන්න කියලා ධර්ම පූජාවක් ඇටියට ඕක දුන්නා. වාසනාවන්ත ඇස් ඇති මිනිස්සු රටේ ඉන්නවා. මං ඒ හින්දා ඒ නිර්මාණය කරනවා බරණට උපහාර පිණිස. ලංකා ඉතිහාසයේ දන්න ඒවායේ මිනිස්සු අදට නැත්තේ නෙමෙයි ඉන්නවා. අවදි වෙලා බලන්නයි ඕනන්නේ. බරණ ගැන ලියලා තියෙනවා ඔයාලට මතක ඇති. සුනිල් එදිරිසිංහ මහත්තයා කියන්නේ ලස්සන සින්දුවක්. මේ තරං සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා උකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා කලාවැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් හෙලා
රිදුන් පිරිමදිමින් බලයියෝ මැරෙන ඉපදෙන රළ දිහා මැරෙන ඉපදෙන රළ දිහා ඉසුරු මුනියේ නුඹ තනෝ පෙම්බරිය කොතනද කියා මාසු විට හිනහුණා වූ තවම තනිකඩ යයි කියා තවම තනිකඩ යයි කියා බලන්නකො සහැල්ලු බව ඉංජිනේරගේ වැව දිහා බලාගෙන භාවනා කරාලු වැවේ ඉපදෙන ක්‍රමයෙන් වෙනස් වී නැති වී යන රැල්ල දිහා බලාගෙන ඉපදෙනවා වෙනස් වෙමින් පවතිනවා නැති වෙලා යනවා උත්පාද තිති බංග මේ ධර්මතාවය එයා නුවණින් දැක්කාලු අර තමන්ම හදාපු වැවේ දියඹේ ඇති නැගෙන රැල්ල දිහා බලලා ඒ වගේම බලන්නකො කලා වැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් කියලා ඇත්තටම ජීවිතය ඒක තමයි ඒ ඉතිහාසයේ බල්ලා තමයි ලියලා තියෙන්නේ රාජ්‍ය ඉංජිනේරුවා හිටපු තැන බලන්නකො අද රාජ්‍ය ඉංජිනේරුවෙකුට දුන්නා නම් මහත්තයා කලා වැව හදන්න කියලා. කලා වැව තියේ පොල් කට්ටක් විතර. ඒකගේ ගේ ඊඩමයි තියේ කලා වැව විතර. ඒ තරම් හොරා කනවා. ඒ තරමට හොරා කනවා මේකේ ඉන්න අප්පලා. නිවට જાතියක් ඉන්නේ. ඒ වගේ අතමිදිච්ච ලෝකයක් හොයා ගන්නට පින්නතුනි. උඩඟු නොවි. සැකයක් නැතිව නිසක ගමනක් යන්නට රත්නත්‍රය දකින්න. එසේ නොවන්නේ නම් ඔබ අනන්ත වූ රත්නත්‍රයේ ගුණ දිහා සැකයෙන් බලලා ධර්මයේ දිහා සැකයෙන් බලලා බුදුහාමුදුරුව මහසඟරුවන සැකකොට ඔබ අසාර්ථක ලෞකික රාගික කෙලෙස් බර ලෝකයේ විශ්වාසය තබා යන්නේද ඔබට නිවන් නැහැ. ඒක ඔබේ මෝඩකම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අවිද්‍යාව සසර දුකට හේතු වෙනවා. විද්‍යාව අපි සොයා යා යුතුයි. අවිද්‍යාව දුරුකොට විද්‍යාව පසක් කර ගන්නට මහා ප්‍රඥයන් ලෙස ඇති සැටියෙන් දකින්නට සම්‍යක් දෘෂ්ටිය ලබන්නට සම්මා දිට්ඨිය උදා කර ගන්නට ඔබ හැමදෙනාටම මේ ධම් සභා මණ්ඩපය හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ උත්තම ධර්ම දේශනාව පවත්වන්නට අපේ මේ ශිෂ්‍ය සංවිධානයේ දරුවෝ ඒක රාශී වෙලා ගුරු භවතුන් ගෙන්නලා ඉදිරියේ තියාගෙන මේ කටයුත්ත කරන වෙලාවේ ඒ වගේම අපේ සිසු දරුවන්ට මේ ලෝකයේ දිනන්නට නැනනුවන ලබා දුන් ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා. ඔබ හැමදෙනාම කළා වූ උදාර පිනේ බලයෙන් ඔවුන් සමාජයේ විවිධ තැන්වල පැතිකඩවල දැන් ලෝකයට රටට පළ ඇති ජීවිත ගෙවනවා. අද මේ කරන ලද සත්කාර්යයත් ඔවුන් ලබාපු ආධ්‍යාත්මීය දැක්මෙන් සුවයෙන්මයි සිද්ධ කරන්නට යෙදුනේ. නොමනා කාරණාවකින් කාර්යයකින් ඔවුන්ට තෘප්තිය ලබන්න තිබුණා සිසු දරුවෝ හැටියට දැන් වැඩිවිය පැමිණිච්චි සමාජයේ එකට එකතු වෙලා. නමුත් ඔවුන් ආධ්‍යාත්මය ඔබ ලබා දුන්න ලෝක සත්‍ය ඔබ ලබා දුන්න අවබෝධ කරගෙන මේ උතුම් ධර්ම දේශනාවෙන් ධර්ම දානමය මහා